තෙරුවන් සරණයි දරුවෝ හැමෝටම. ඉතින් සාමාන්‍ය පෙළට සත්කාරයක් වැඩසටහන යටතේ අද දවසේ අලුත් වීඩියෝ එකක් එක්ක එකතු වෙන්නේ. ඉතින් වංශගේ ආරාධනාවෙන් කෙමිස්ට්‍රි ක්ලාස් කරන සර් කෙනෙක් විදිහට මම කරගෙන යන වැඩසටහනේ මේ ඊළඟ වීඩියෝ එක. ඉතින් පුතේ මේක විභාගෙට ගොඩක් දවසකට කලින් අපි රෙකෝඩින් එකක් දාපු වීඩියෝ එකක්. ඒතර මේක ලයිව් ක්ලාස් එකක් නෙමෙයි. ඔයාලට මේකේ රෙකෝඩින් එක තමයි හම්බ වෙන්නේ. අනිවාර්යෙන් විභාගයට යන ඕන දරුවෙක් ආ විභාගෙදී බලාපොරොත්තු වෙන රිසල්ට් එකට යන්න ඕනි නම් ඔයාට යන්න ඕනේ A එකට නම් ඔයාට යන්න ඕනේ B එකට නම් මේ වීඩියෝ එක බලන්න නැතුව යන්න එපා. හේතුව ඔයා බැරි වෙලාවත් මේ වීඩියෝ එක මිස් කරලා ගිහිල්ලා ඔයාගේ යාළුවෙක් මේ වීඩියෝ එක බලලා එක්සෑම් ගිහින් තිබ්බොත් ඒ යාළුවා දෙන කමෙන්ට්ස් දිහා දැකලා ඔයාට දුක හිතෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් මගේ දරුවන්ට මතක් කරන්න ඕනේ මේක අනිවාර්යෙන් ඔයා බැලිය යුතු වීඩියෝ එකක් සහ මේකෙදි ආගේ විෂය කරුණු වලින් අති විශාල ලකුණු ප්‍රමාණයක් ආවරණය වෙනවා. එතකොට පැය දෙකක වගේ පොඩි කාලයක් තුල මගේ දරුවොත් එක්ක එකතු වෙලා මම පාඩම් 4ක් සම්පූර්ණයෙන් ආවරණය කරනවා. පැය දෙකකින් මෙමරි මැප් වලින් ෂෝට් නෝට් වලින් කෙටි සටහන් වගු ක්‍රම පාවිච්චි කරලා පාඩම් දෙකක් ආවරණය කරමු. right. එතකොට මම කතා කරන්න බලාපොරොත්තු වෙන පාඩම් ටික කියන්නම්. 1 තරංග, 2 මිශ්‍රණ, 3 හයිඩ්‍රෝකාබන, 4 ඔයා දන්නවා රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාසයත් එක්කම බැඳුන ඔය ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප ප්‍රමාණය නැත්තම් ප්‍රතික්‍රියාවකදී සිදුවන විපර්යාසය කියලා පාඩමක් තියෙනවා. ඔන්න ඔය කැලි සියල්ල මම ආවරණය කිරීමක් අද දවසේ සිද්ධ කරනවා. හරි. එතකොට මේ වගේ වැඩ පිළිවෙලක් වෙන්නේ මම මුලින්ම තරංග පාඩම වාට කියලා දෙන්න. තරංග මුලින්ම මම කියලා දෙන්න යන තරංග. තරංග හා ඒවායි යෙදී. මුලින්ම දැනගන්න ඕනේ දරුවෝ තරංගයක් කියන්නේ මොකක්ද කියලා. අතනම තරංගයක් කියන පුතේ එක ස්ථානයක ඉඳන් තවත් ස්ථානයකට ශක්තිය සම්ප්‍රේෂණය වෙන විදිය. තරංගයක් කියන්නේ එක ස්ථානයක නිපදෙච්ච ශක්තියක් වෙන ස්ථානයකට ප්‍රචාරණය වෙන්නේ තරංගයක් විදිහට. ඒත් අපි කියනවා එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ශක්තිය සම්ප්‍රේෂණය වන්නේ තරංග ලෙසය. ශක්තිය සම්ප්‍රේෂණය වෙන්නේ තරංග විදිහට කියලා මම කියනවා. තරංග ලෙසය. ඔන්නෝක මතක තියාගන්න. තරංග කියන්නේ ශක්තිය එක ස්ථානයක ඉඳන් තවත් ස්ථානයකට ගමන් කිරීම. මතක තියාගන්න. ශක්තිය එක ස්ථානයක ඉඳන් තවත් ස්ථානයකට ගමන් කිරීම තරංගයක්. ඔන්න ඔය තරංග ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. තරංග ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් යාන්ත්‍රික තරංග, අනිත් එක විද්‍යුත් චුම්බක තරංග. මතක තියාගන්න. එකක් යාන්ත්‍රික තරංග, අනිත් එක විද්‍යුත් චුම්බක තරංග. එතකොට තරංගයක් කිව්වේ මොකක්ද? තරංගයක් කිව්වේ මොකද්ද බං? තරංගය කියන්නේ ශක්තියක් එක ස්ථානයක ඉඳන් තවත් ස්ථානයකට ගමන් කිරීම. මෙන්න මේ තරංග ප්‍රධානාකාර දෙකක් තියෙනවා. මොනවද? යාන්ත්‍රික තරංගයි විද්‍යුත් චුම්බක තරංගයි. ඕකේ විශේෂත්වය තරංගයක් යාන්ත්‍රිකයි විද්‍යුත් චුම්බකයි කියලා බෙදන්නේ ඇයි? බෙදන්නේ ප්‍රචාරණයට මාධ්‍යයක් ඕන නම් යාන්ත්‍රිකයි. උදාහරණයක් ජල තරංග. ජල තරංග සම්ප්‍රේෂණය ජලය තුලින්. ධ්වනි තරංග ප්‍රචාරණය එක්ක වාතය තුලින්, එක්ක ඝන තුලින්, එක්ක ද්‍රව තුලින්. ප්‍රචාරණ මාධ්‍යයක් ඕනේ. අන මාධ්‍යයක් ඕන නම් යාන්ත්‍රිකයි. සමහර ඒවා තියෙනවා ටීවී තරංග රික්තයක් තුලින් යනවා. හිස් අවකාශයක් තුලින් උනත් යනවා. සූර්යාගේ නම් පොළවට ලැබෙන තාප විකිරණ IR කිරණ හිස් අවකාශෙත් යනවා. රික්තයක් තුලිනුත් යනවා. අන මාධ්‍යයක් ඕනේ නැහැ. එනවා විද්‍යුත් චුම්බක තරංග. ඒලා තරංග කැලි දෙකකට බෙදෙන්න පදනම ප්‍රචාරණයට මාධ්‍යයක් අවශ්‍ය වීම නොවීම. වීම නොවීමත් එක කැලි දෙකකට බෙදෙන. එහෙනම් මතක තියාගන්න මේක ප්‍රධාන කොටස් දෙකයි දෙකකට බෙදෙන්න හේතුව ප්‍රචාරණයට මාධ්‍යක අවශ්‍ය වීම ප්‍රචාරණයට මාධ්‍යක අවශ්‍ය වීම
අවශ්‍ය වීම අනිත් එක ප්‍රචාරණයට මාධ්‍යක අවශ්‍ය නොවීම ප්‍රචාරණයට මාධ්‍යයක් අවශ්‍ය නොවීම මාධ්‍යයක් අවශ්‍ය නොවීම ඔන්න ඔය ටික මතක තියාගන්න ප්‍රචාරණයට මාධ්‍යයක් අවශ්‍ය වීම නොවීම මත යාන්ත්‍රික විද්‍යුත් චුම්බක කියලා කැලි දෙකකට බෙදෙනවා. ඔය යාන්ත්‍රික තරංග ප්‍රධාන වශයෙන් ප්‍රචාරණය වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. යාන්ත්‍රික තරංගයක් ප්‍රචාරණය වෙන්න පුළුවන් ශීර්ෂ නිම්න තියෙන්න තීරයක්. තව එකක් තියෙනවා සම්පීඩන විරලන තියෙන විදිහට යන්න පුළුවන්. ඒ වගේ කිව්වොත් අන්වායාමයි කියලා කියනවා. අන්වායාමයි. හැබැයි විද්‍යුත් චුම්බක තරංග ප්‍රචාරණය වෙන්න පුළුවන් ශීර්ෂ නිම්න තියෙන විදිහට විතරයි. ඒ කියන්නේ එලා ප්‍රචාරණය වෙන්නේ තීරයක් විදිහට විතරයි. එහෙනම් ඔයා ඉගෙන ගත්තා ප්‍රචාරණය වෙන ආකාරය අනුව. ඒ කියන්නේ මාධ්‍යංශ ගමන් කරන දිශාවයි තරංගය ගමන් කරන දිශාවයි එකිනෙකට සමාන්තරගතව. ඒ කියන්නේ මාධ්‍යංශ ගමන් කරන දිශාවටම තරංගය ගියොත් යන දිශාවට සමාන්තරගතවම තරංගය ගියොත් පදන අන්වායාමය කිය. හැබැයි මාධ්‍යංශ ගමන් කරන දිශාවට ලම්බකව තරංගය ගමන් කිරුවොත් ඔයා දන්නවා තීරයක් කියලා. එහෙනම් මතක තියාගන්න ලෝකේ තියෙන ඕනෑම යාන්ත්‍රික තරංගයක් තීරයක් ඒවත් තියෙන පුළුවන් අන්වායාමයවත් තියෙන පුළුවන්. හැබැයි විද්‍යුත් චුම්බක තරංග ලෝකේ තියෙන්නේ තීරයක් ඒවා විතරයි. පැහැදිලිද? එතකොට මේ ස්ලයිඩ් එකේදී අපි දරුවන්ට කියලා තියෙනවා තරංගයක් කියන්නේ මොකක්ද? තරංග කැලි දෙක මොනවද? කැලි දෙකේ වෙනස මොනවද? එක් එක් ආකාරයේ තීරයක්ද අන්වායාමද කියලා දරුවන්ට අපි මෙන්ෂන් කරලා තියෙනවා. පැහැදිලිද? එතකොට අපි දෙවෙනි ස්ලයිඩ් එකට ආවොත් දෙවෙනි එකට ආවොත් මතක තියාගන්න තරංග ප්‍රචාරණය වෙන ආකාරය අනුව ප්‍රචාරණ ආකාරය අනුව ප්‍රචාරණ ආකාරය අනුව කැලි දෙකකට බෙදන්න පුළුවන්. එකක් තීරයක් තරංග විදිහට බෙදන්න පුළුවන්. අනිත් එක අන්වායාම තරංග විදිහට බෙදන්න පුළුවන්. තීරයක් උයි අන්වායාමයි. මතක තියාගන්න. ප්‍රචාරණය වෙන ආකාරය අනුව කැලි දෙකයි තීරයක් අන්වායාම. තීරයක් තරංගවල තරංගය ගමන් කරන දිශාවට ලම්බකවයි මාධ්‍යංශ ගමන් කරන්න. අපි ලියනවා මාධ්‍ය අංශු ගමන් කරන දිශාවට ලම්බකව ගමන් කරන තරංග මතක තියාගන්න. මාධ්‍යංශු ගමන් කරන දිශාවට ලම්බකවයි තරංගයක්. ඒ කියන්නේ තරංගය යනවා නම් මේ x axis එක දිගේ ඊට ලම්බකවයි මාධ්‍යංශු කම්පණය වෙන්නේ. තරංග යන දිහාවට ලම්බකව මාධ්‍යංශු යනවා නම් තීරයක් කියලා කියනවා. ඊට පස්සේ මාධ්‍යංශු ගමන් කරන දිශාවට සමාන්තරව ගමන් කරන ඒවා. මාධ්‍යංශු ගමන් කරන දිශාවට සමාන්තරව ගමන් කරන තරංග අපි කියනවා අන්වායාමයි කියලා. මාධ්‍යංශු ගමන් කරන දිශාවට සමාන්තරව තරංගයන්. ආර්ග ලම්බකව ගියේ. අංශක 90ක කෝණයක් එක මේක මාධ්‍යංශු යන දිහාවටමයි තරංග යන්නේ. එහෙම වුණොත් අපි කියනවා මොනවද? අන්වායාමයි කියලා. ඕන්නම් මේකේ මට රූපයක් ඇඳලා පෙන්නන්න හැකියි. සාමාන්‍යයෙන් මට විද්‍යාගාරය තුල මේක ආදර්ශනය කරන්න පුළුවන් මෙහෙම. බිත්තියකට ස්ලින්කියක් ගැට ගහලා ස්ලින්කිය කියන්නේ වීදුරු වලින් හැදලා තියෙන, ඒ කියන්නේ මේ වීදුරු නෙමෙයි. මොනවාද? යකඩ කම්බි වලින් හැදලා තියෙන ඔන්න ඔය දුන්නක් වගේ එකක්. ඕක තමයි තරංගාදර්ශනයේට විද්‍යාවේ ගන්නෙ. තරංගයක් විද්‍යාගාරයේදී පෙන්වන්නේ ස්ලින්කියක් අරන්. මේ ස්ලින්කියක් අරන් ස්ලින්කිය උඩටයි යටටයි පෙළුවොත් මෙහෙම ඔය ජිම් වල ගිහිල්ලා ඔය කරන්නේ මෙහෙම කරන්නේ.
ඔන්න ඔය විදිහට උඩටයි පහළටයි පෙළුවොත් හදා ගන්න පුළුවන් තීරයක් තරම්. එහෙම නැතුව ස්ලිංකිය බිත්තිය පැත්තටයි බිත්තිය පැත්තෙන් ඉවතටයි පෙළුවොත් අපිට හදා ගන්න පුළුවන් අන්වායාම තරංග. ඔන්න විද්‍යාගාරදී තීරයක් අන්වායාම තරංග හදා ගන්න හැටි. එකක් බිත්තිය ගැට ගහලා ස්ලිංකිය කොහොම පොළනවා. එතන මෙහෙම උඩ ගිහින් මෙහෙම යට එනවා. මේ බලන්න කොහොම උඩ ගිහින් යට එනවා. එහෙම නෙමෙයි මේකෙදි මේ පැත්තට පොළන්න පුළුවන් මෙහෙම ලං වෙනවා ඈත් වෙනවා. ඔය විදිහටයි තීරයක් අන්වායාම තරංග හදාගන්න. එතකොට මතක තියාගන්න මේ විදිහට පෙළුවට පස්සේ මට තීරයක් තරංගයක අදින්න පුළුවන් ප්‍රස්ථාරය මේ විදිහට තීරයක් එක්ක මේ තීරයක් එක්ක මම x අක්ෂකුයි y අක්ෂකුයි ඇදලා අදින්නම්. ප්‍රභවයේ සිට දුර x අක්ෂයට ගන්න විස්ථාපනය මෙන්න මේ විදිහට තරංගයක් යනවා කියන්නකො සයිනාකාර තරංගයක්. ඔන්න සයිනාකාර තරංගයක් යනවා. මෙන්න මේ තරංගය මධ්‍ය පිහිටුමේ ඉඳන් මේ මැද පිහිටුමේ ඉඳන් මෙන්න මේ සිදු කරලා තියෙන උපරිම විස්ථාපනයට මේ අක්ෂයේ විස්ථාපනයනේ මේ මධ්‍ය පිහිටුමේ ඉඳන් මැදේ ඉඳන් කරලා තියෙන උපරිම විස්ථාපනයට නමක් කියනවා අපි විස්තාරය කියලා. මතක තියාගන්න විස්තාරය ඇම්ප්ලිටියුඩ් විස්තාරය මධ්‍ය පිහිටුමේ ඉඳන් කරන උපරිම විස්ථාපනයට අපි නමක් කියනවා විස්තාරය කියලා. විස්තාරය කියලා කියනවා. මේ විස්තාරය මනින්නේ මීටර වලින්. මතක තියාගන්න මේක මනින්නේ මීටර වලින්. මොකද්ද විස්තාරය කියන්නේ? මධ්‍ය පිහිටුමේ සිට සිදු කරන උපරිම විස්ථාපනය මධ්‍ය පිහිටුමේ ඉඳන් සිදු කරලා තියෙන උපරිම විස්ථාපනයට නමක් කියනවා විස්තාරය. මේක සංකේතවත් කරනවා කැපිටල් A අකුරින්. මේක මනින්න මීටර වලින්. මතක තියාගන්න. A අකුරෙන් සංකේතවත් කරනවා මනින්න මීටර වලින්. එහෙනම් ඔන්න තරංග පාඩමේ අර්ථ දැක්වීමක් තිබුණා. විස්තාරය කියන්නේ මධ්‍ය පිහිටුමේ ඉඳන් කරන උපරිම විස්ථාපනය. මේක මනින්නේ මීටර වලින් සංකේතය කැපිටල් A කියලා. පැහැදිලි? ඊට පස්සේ මතක තියාගන්න මෙන්න එක තරංගයක්. එතකොට මෙන්න මේ වගේ වලලු දෙකක් මේ වගේ කෑලි දෙකක් ආවහම අපි කියන එක තරංගයක් කියන. මේ එක තරංගයක් ගමන් කරන දුරට අපිට කියන්න පුළුවන් ලැම්ඩාව නැත්නම් තරංගායාමය කියලා කියනවා. මේ තමයි තරංගායාමය. තරංගායාමය කියන්නේ තරංගයක් අනුයාත ශීර්ෂ දෙකක් අතර දුර. එක්ක අනුයාත නිම්න දෙකක් අතර දුර. මෙන්න මේවා ශීර්ෂ. සිදු කරලා තියෙන උපරිම විස්ථාපන ලක්ෂ ශීර්ෂ. අවම විස්ථාපනයේ තියෙන ලක්ෂ නිම්න. මෙන්න මේ එක්ක ශීර්ෂ දෙකක් අතර එක්ක නිම්න දෙකක් අතර තියෙන දුරට අපි කියන්න පුළුවන් ලැම්ඩා කියලා. එක්ක ශීර්ෂ දෙකක් අතර එක්ක නිම්න දෙකක් අතර තියෙන දුර තමයි ලැම්ඩාව කියන්නේ ලැම්ඩා. නැත්තම් අපිට කියන්න පුළුවන් එක තරංගයක් හරියටම මේ වගේ කර්ව් දෙකක් ආවම එක තරංගයක් කියන. එක තරංගයක දුරත් ලැම්ඩා කියලා කියන්න පුළුවන්. එහෙනම් ලැම්ඩා කියන්නේ මොකක්ද? තරංගායාමය ලැම්ඩා කියන්නේ ඒක මනින්නේ මීටර වලින්. තරංගායාමය මනින්නේ මීටර වලින්. එහෙනම් මේකේ අර්ථ දැක්වීම තමයි අනුයාත ශීර්ෂ දෙකක් අතර දුර. එක්ක අනුයාත නිම්න දෙකක් අතර දුර. එක්ක අනුයාත ශීර්ෂ දෙකක් අතර දුර. එහෙම නැත්නම් අනුයාත නිම්න දෙකක් අතර දුර. එක්ක ශීර්ෂ නැත්නම් නිම්න දෙකක් අතර දුර. පැහැදිලිද? ඔන්න මම පොයින්ට් දෙකක් කිව්වා. විස්තාරය කිව්වා. දැන් මම ආට තරංගායාමය ගැන කියලා දුන්නා. දැන් මම ආට කියනවා ඕන මේ ශීර්ෂ දෙක අතර දුර ලැම්ඩා කියලා කියන්න පුළුවන් ඈ. කිසි ප්‍රශ්නයක් නැහැ මේ දුරත් ලැම්ඩා. ඕන මේ නිම්න දෙක අතර දුරත් ලැම්ඩා කියලා ගත්ත හැකි. පැහැදිලිද? පැහැදිලිද මං කියන්නේ?
ඊට පස්සේ මට ගත්ත හැකි මගේ දරුවෝ හොඳට මතක තියාගන්න. ඊට පස්සේ ගත්ත හැකි ආවර්ත කාලයේ කැපිටල් T F සංඛ්‍යාතය කියලා තව දෙයක්. ආවර්ත කාලය කියන්නේ සම්පූර්ණ තරංගයක් යන ගත වෙන කාලය. කැපිටල් T වලින් සංකේතවත් කරන්නේ. පැහැදිලිද? මම ඒක මෙතන කරන්න ඉඩමදි හින්දා ඊළඟ ස්ලයිඩ් එකට යනවා. කැපිටල් T ආවර්ත කාලය මනින්න තප්පර වලින්. ආවර්ත කාලය කියන්නේ එක් තරංගයක් ගමන් කිරීමට ගත වන කාලය. එක් තරංගයක් ගමන් කිරීමට ගතවන කාලය. එක් තරංගයක් ගමන් කිරීමට ගතවන කාලය. මේක මනින්නේ S වලින් තත්පර වලින්. මේක මනින්නේ S වලින් නැත්නම් තත්පර වලින්. මේකට ආවර්ත කාලය කියනවා. ඊට පස්සේ ඔය වගේ තවත් වැදගත් නමක් අපිට සෙට් වුණා. මොකක්ද? සංඛ්‍යාතය. ෆ්‍රීකවන්සි කියන්නේ. ඕක සංකේතවත් කරනවා සිම්පල් F වලින්. සිම්පල් F. සංඛ්‍යාතය කියන්නේ තත්පරයකට සිදු කරන කම්පන සංඛ්‍යාව. 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 ඕක මනින ඒකකයේ S ඍණයක ඕකඩම කියනවා HZ නැත්නම් හර්ට්ස් කියලා කියනවා. හර්ට්ස් කියලා කියනවා. ඔය සංඛ්‍යාතයට මට සූත්‍රය ලියු හැකි. සංඛ්‍යාත කියන්නේ එකයට කම්පන ගන්න කිය. එකයට කම්පන ගන්න. නැත්නම් වාරිකු කියන්න පුළුවන් තත්පරයකට සිදු කරන කම්පන ගාන කියලා කියන්නත් පුළුවන්. right. එතකොට මම මේක අයින් කරන්නම්. ඒක අනවශ්‍යයි. ඒක අවශ්‍ය නැහැ වාට. ඔය ටික ලියන්න. සංඛ්‍යාත ලියුව හැකි ඔය විදිහට. තත්පරයකට සිදු කරන කම්පන සංඛ්‍යාව. තත්පරයේදී දන්නව කම්පන 10ක් කරනවා කියලා. එන හර්ට්ස් 10. තත්පරයට කම්පන 5ක් කරනවා නම් හර්ට්ස් 5යි. ඒතර ප්‍රධාන වශයෙන් මේ වෙද්දි උගන්වපු සියල්ල මම මතක් කෙරුවා. අංක 1 අපි පාඩම් කරමු. තරංගයක් කියන්නේ එක ස්ථානයක ඉඳන් තවත් ස්ථානයකට ශක්තිය සම්ප්‍රේෂණය වීම. තරංග කෑලි දෙකයි යාන්ත්‍රික විද්‍යුත් චුම්බක. යාන්ත්‍රික තරංග ප්‍රචාරණයට මාධ්‍යයක් ඕනේ. විද්‍යුත් චුම්බක තරංග මාධ්‍යයක් ඕනේ නැහැ. ලෝකේ තියෙන යාන්ත්‍රික තරංග යන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. තීරයක් අන්වා යාම. හැබැයි විද්‍යුත් චුම්බක තරංග යන්නේ තීරයක් විදිහට විතරයි. ඊට දෙවෙනි ස්ලයිඩ් එකකින් ආවොත් දෙවෙනි ස්ලයිඩ් එක අපේ අතින් නැති වෙලාද? දෙවෙනි එක මිස් වෙලා අපි ඊළඟට තියෙන මම දෙක කියන එක අයින් කරන්න. ඔන්න දෙවෙනි ස්ලයිඩ් එකට ආවොත් right. තරංග කියන්නේ මේක. ඊට පස්සේ මතක තියාගන්න ප්‍රචාරණයත් එක්ක ප්‍රචාරණ ආකාරයත් එක්ක තරංග කෑලි දෙකකට බෙදුණා. තීරයක් අන්වා යාම මාධ්‍යංශ ගමන් කරන දිහාව මේක නම් ඊට ලම්බකව තරංගයේ ගමන් කරනවා නම් තීරයක් කියලා කියනවා. ඒක හැදුව හැකි ස්ලින්කියා. ඒ කියන්නේ විද්‍යාගාරයේ තරංග ආදර්ශනයේ තියෙන උපකරණය. ඒ ස්පින් එකක් වගේ යකඩොලින් හැදිච්ච. දැකලා ඇතිනේ. ඒ ස්පින් එක බිත්තියකට ගැට ගහලා උඩට යටට පෙළුවොත් අපිට තීරයක් තරංග හැදුවේ. අන්වායාම කියන්නේ මාධ්‍යංශ ගමන් කරන දිහාවට සමාන්තරව තරංගයේ ගමන් කරනවා නම් මේක කරලා හැකි අපිට බිත්තියකට ස්ලින්කියක් ගැට ගහලා මේ පැත්තට පොළන්න පුළුවන් මෙහෙම. පැහැදිලිද? එතකොට ওই තීරයක් තරංග යටතේ අපි යාලගේ සයිනාකාර තරංගයක් ඇන්දොත් විස්ථාපනය y අක්ෂ තරංග ප්‍රභවයේ ඉඳන් තියෙන දුර x අක්ෂ තරංග මම ඇන්දා තරංගයක් එයා සයිනාකාරව ගමන් කරනවා. සයිනාකාරය කියන්නේ මේ ආකාරයට. එතකොට මේ මධ්‍ය පිහිටුමේ ඉඳන් කරලා තියෙන උපරිම විස්ථාපනයේ නමක් කියනවා විස්තාරය කියලා. හරි ලේසි මේක විස්තාරය කියලා කියනවා. පැහැදිලිද? ඊට පස්සේ විස්තාරයේ කැපිටල් A වලින් සංකේතවත් කරනවා මීටර වලින් තමයි වයින්නේ. ඒක දුරක්නේ. මීටර වලින් වයින්. ඊට පස්සේ ලැම්ඩා කියලා එකක් තියෙනවා ඒ තරංගායාම. තරංගායාම කියන්නේ එක ළඟ තියෙන ශීර්ෂ දෙකක් අතර දුර. නැත්නම් එක ළඟ තියෙන නිම්න දෙකක් අතර දුර.
නැත්නම් එක තරංගයකදී ගමන් කරලා තියෙන දුර. පැහැදිලි. ඒක මයින්නේ මීටර වලින්. ඊට පස්සේ ඊළඟ එකේ ආවර්ත කාලය කියලා එකක් තියෙනවා. ඒක තප්පර වලින් මයින්නේ. ඒ තමයි එක් තරංගයක් ගමන් කිරීමට ගත වන කාලය කියන එක. සංඛ්‍යාතය කියන්නේ ඒකක කාලයකදී කරන කම්පන ගාන. ඒක මන්නේ තප්පරයට නැත්නම් හර්ට්ස් වලින්. තප්පරයට නැත්නම් හර්ට්ස් වලින් මයින්න පුළුවන්. ඔච්චරයි තියෙන්නේ. වෙන මොකුත් නැහැ. ඔච්චරමයි තියෙන්නේ. ඉතින් ওই ටිකෙන් පොඩි පොඩි ගණන් ටිකක් එන්නත් පුළුවන්. මයික ගානක් වගේ හැදුවොත් පාඩ මෙහෙම එකක් දෙන්න පුළුවන් ගානක. මේ ප්‍රභවයේ සිට දුර. ප්‍රභවයේ සිට දුර. එන විස්ථාපනය. විස්ථාපනය. මේ දුර 10යි මීටර කියනවා. මෙන්න මේ ටිකේ උස මුළු උස 8යි මීටර කියනවා. වායන් අහනවා පළවෙනි ප්‍රශ්නෙන් තරංගායාමය. තරංගායාමය අහනවා. දෙවෙනි ප්‍රශ්නෙන් විස්තාරය අහනවා. විස්තාරය අහනවා. පැහැදිලිද? right. ඔය ටික වහන්නකො මුලින්. විස්තාරයේ තරංගායාමය බොහොම පොඩි දෙයක්. විස්තාර කියන්නේ මධ්‍ය පීඨමේ දම් කරන උපරිම විස්ථාපනය. තරංගායාමය කියන්නේ අනුයාත ශීර්ෂ හෝ නිම්න දෙකක් අතර තියෙන දුර. පැහැදිලිද? ඒක ඩවුන් ගාලා ගත්ත හැයින උත්තරේ. උතර ගත්තොත් එහෙම තරංගායාමය කියන්නේ ශීර්ෂ දෙක අතර දුර මීටර 10යි. විස්තාරය කියන්නේ මධ්‍ය පීඨමේ ඉඳන් මේ සම්පූර්ණ උසනේ. ඒ වගේ දෙකක් 8යි නම් මධ්‍ය පීඨමේ ඉඳන් මේ උපරිම කරලා තියෙන මේ භාගය 4යි නේද? මේක 4යි මේකත් 4යි. ඒකට දෙක එකතු වෙන 8ක් උනේ. එන විස්තාරය එනවා 4යි කිය. ඔන්න ඔය වගේ චූටි ගාණක් එනවා. ඔකට v සමාන f ලැම්ඩා කලවම් කරලා ගාන සංකීර්ණ කරන්නත් පුළුවන්. ඒ தත්ත්වය ඔයාට නෑ. ඉතින් ඔයා ඔය වගේ චූටි එකක් දැනගත්තාම හොඳටම ඇති. පැහැදිලිද? ඊට පස්සේ මම කතා කරන්නේ ඊට පස්සේ v සමාන f ලැම්ඩා කියලා සමීකරණයක් තියෙනවා. ඒ කියන්නේ තරංගයක වේගය සංඛ්‍යාතයයි තරංගායාමය අතර තියෙන සම්බන්ධය නැත්නම් රිලේෂන්ෂිප් එක මතක තියාගන්න. ඔන්න ඔය ටික මොකද්ද ආපහු කියන්න. තරංගයක වේගයයි සංඛ්‍යාතයයි තරංගායාමය අතර තියෙන සම්බන්ධය මතක තියාගන්න. තරංගයක වේගය v අකුරෙන් ලියනවා සංඛ්‍යාත f. මේක ලැම්ඩා. මේක උසස් පෙළ සමීකරණය. සාමාන්‍ය පෙළටත් තියෙනවා v සමාන f ලැම්ඩා. මේ v කියන්නේ තරංගයේ වේගය. තරංගයේ වේගය. f කියන්නේ සංඛ්‍යාතය. ලැම්ඩා කියන්නේ තරංග ආයාමය. තරංග ආයාමය. පැහැදිලිද? මේ වේගෙ මනින්නේ ms ඍණ එක වලින්. සංඛ්‍යාත මනින්නේ තප්පර වලින් නැත්නම් හර්ට්ස් වලින්. තරංග ආයාමය මනින්නේ මීටර වලින්. පැහැදිලිද? ඔන්න ඕකෙන් ගණන් සෙට් වෙන්න පුළුවන්. හිතන්නකො මේ විදිය එකක් දුන්නා කියලා. වාතය තුල ගමන් කරන ධනි තරංගයක වේගය 330යි තප්පරයට මීටර වන අතර එහි තරංග ආයාමය 33යි මීටර නම් සංඛ්‍යාතය කීයද කියලා අහුවා. right හදන්න. වේගය දීලා තරංග ආයාමය දීලා සංඛ්‍යාතය අහන්න. වේගය දීලා තරංග ආයාමය දීලා සංඛ්‍යාතය අහන්න.
එතකොට ඉතින් ගැළපෙන සමීකරණ දාන්න v සමාන f lambda. දාලා ආදේශ කරපු ගමන් උත්තරේ එනවා. එහෙනම් v සමානයි f lambda අහන්න f. එහෙනම් f උක්ත කිරුවොත් v බෙදීම lambda කියලා එනවා. v අගය 330යි. lambda අගය 33යි. 33ට 33 කැපුණාම උත්තරේ m තෙමුත් කැපුණාම 10යි s ඍණ 1 එහෙමත් නැත්නම් ඒකම තමයි 10යි හර්ට්ස් කියන්නේ. හර්ට්ස් 10ක් නැත්නම් තප්පරයට 10ක් කියලා එනවා. පැහැදිලිද? ඔන්න ඔච්චරයි ඔයාට තියෙන යාන්ත්‍රික තරංග ගැන සාමාන්‍ය පෙළට. සාමාන්‍ය පෙළට තියෙන සිලබස් එකම ඉවරයි. ආට සාමාන්‍ය පෙළට තියෙන්නේ ඔන්න ඔය ටික විතරයි. පැහැදිලිද? දැන් උගන්නලා ඉවරයි. එක දිගට යම් කිසි වෙලාවක් ගියා උගන්නලා ඉවරයි. පැහැදිලිද? මොන තරංග වල අර්ථ දැක්වීම ටික ඊට පස්සේ තීරයක් අන්වයම අතර වෙනස තීරයක් තරංගයක අර සයිනාකාරික හා ඒකේ තියෙන අර අර්ථ දැක්වීම ටික විස්තාරය තරංගායාමය ආවර්ත කාලයේ සංඛ්‍යාතය කියන අර්ථ දැක්වීම ටික චූටි ගානක් එස අවසාන වශයෙන් v සමාන f lambda කියන සමීකරණයෙන් ගානකුත් ඇදුවා. පැහැදිලිද? ඊට පස්සේ අවසාන වශයෙන් ඔය මේ තීරයක් තරංග විතරක් නෙමෙයි අන්වායාම තරංග ගැනත් පොඩ්ඩක් දැනගන්න. ඔය අන්වායාම තරංගයක් කියන්නේ මොකක්ද කියලා මම කලින් කිව්වා. එතකොට මේ තීරයක් අන්වායාම කියලා බෙදෙන්නේ තරංගය ගමන් කරන දිශාවයි මාධ්‍ය අංශු ගමන් කරන දිශාවයි එකිනෙකට වෙනස් වීමත් එක්ක. මතක තියාගන්න. යාන්ත්‍රික හා විද්‍යුත් චුම්බක තරංග කියලා බෙදුවේ මොකක්ින්දද? මාධ්‍යයක් ඕනේ නොවීම මත. ඕනේද නැද්ද කියන එක මත. මාධ්‍යයක් ඕනේද නැද්ද කියන එක මත කැලි දෙකකට බෙදුණා යාන්ත්‍රික විද්‍යුත් චුම්බක. දැන් කියනවා මම මාධ්‍යංශු ගමන් කරන දිශාවයි තරංගයේ ගමන් කරන දිශාවයි සමාන්තරගතව හෝ ලම්බකව තියෙද්දී ඒ කැලි දෙකකට බෙදනවා තීරයක් අන්වායාම කියලා. දැන් මම මේකේ කතා කරන්නේ අන්වායාම කට්ටිය. අන්වායාම තරංගයක සමහර තැන්වල අංශු ළඟින් ඉන්නවා. සමහර තැන්වල අංශු ඈතින් ඉන්නවා. සමහර තැන්වල අංශු ළඟින් ඉන්නවා. සමහර තැන්වල අංශු ඈතින් ඉන්නවා. අංශු ළඟින් ඉන්න තැන් සම්පීඩන කියලා කියනවා. සම්පීඩන කියලා කියනවා. අංශු ඈතින් ඉන්න තැන්වලට අපි කියනවා විරලන කියලා. මේවාට කියනවා විරලන. සම්පීඩන මේවා විරලන. මේ සම්පීඩන කියන තැන්වල පීඩනය වැඩි සාපේක්ෂව. අංශු ළඟින් ඉන්න හින්දා. විරලන වල පීඩනය අඩුයි අංශු ඈතින් තියෙන හින්දා. මතක තියාගන්න. එතකොට ඔය වගේ තරංගායාමේ ගන්න පුළුවන් වුණා නම් සම්පීඩන දෙකක් අතර දුර නැත්නම් විරලන දෙකක් අතර දුර කියලා එහෙම සීන් එකක් තියෙනවා. ඒව වැඩක් නැහැ වාට. වාට එන්නේ සයිනාකාර තරංගයක් ගැන විතරයි. ඒ කියන්නේ තීරයක් ගැන විතරයි. එතකොට මතක තියාගන්න අර ප්‍රධාන වශයෙන් ප්‍රචාරණයට මාධ්‍ය අවශ්‍ය වීම නොවීම මත ප්‍රචාරණයට මාධ්‍යයක් අවශ්‍ය වීම නොවීම මත මාධ්‍යයක් අවශ්‍ය වීම හා නොවීම මත කැලි දෙකකට බෙදුණා. ඒ තමයි යාන්ත්‍රික විද්‍යුත් චුම්බක තරංග කියලා කැලි දෙකකට බෙදුණා. ප්‍රචාරණයට මාධ්‍යයක් අවශ්‍ය වීම නොවීම මත කැලි දෙකකට බෙදුණා යාන්ත්‍රිකයි විද්‍යුත් චුම්බකයි කියලා. යාන්ත්‍රිකයි විද්‍යුත් චුම්බකයි කියලා බෙදුණා. පැහැදිලිද? ඊළඟ එක මාධ්‍යංශු ගමන් කරන දිශාවයි මාධ්‍යංශු ගමන් කරන දිශාව හා තරංගය ප්‍රචාරණය වන දිශාව මත මාධ්‍යංශු ගමන් කරන දිශාවයි තරංගයේ ගමන් කරන මාධ්‍යංශු ගමන් කරන දිශාවයි තරංගයේ ප්‍රචාරණය වන දිශාවයි වෙනස් වීම මත ඒ කියන්නේ සමාන්තරව හෝ ලම්බකව කියන සාධක දෙක මත ලම්බකව නම් තීරයක් කියලා එනවා සමාන්තරව නම් අන්වායාම කියලා කැලි දෙකයි. ඔන්න යාන්ත්‍රික තරංගවල තියෙන ෂෝට් නෝට් එක.
සියල්ල කිව්වා අය බලන්න එපා නෝට් බලන්න එපා ඔච්චරයි තියෙන්නේ රෙකෝඩින් එකක් ඉන්න බංක එක දිගට කරයි යනවා ඔයා බලන්න ඉවසීමෙන් බලන්න ඉතින් තාමත් මේක අල්ලන් ගිය හැකියි මේ වගේ වීඩියෝස් 4ක් විතර සෙට් වෙයි ඊට පස්සේ කලින් වීඩියෝ ටිකත් අවශ්‍ය නම් බලන්න ඒවා නැතුව ඕන මේ ටිකම බැලුවත් ඇති ওই ටිකෙන් සමස්තය වෙලාදී එච්චරයි ඊට පස්සේ විද්‍යුත් චුම්බක තරංග ගැන ළමයි දැනගන්න ඕන විද්‍යුත් චුම්බක තරංග මුලින්ම දැනගන්න මේ විද්‍යුත් චුම්බක තරංග වල ලක්ෂණ ටිකක් තියෙනවා ඊට පස්සේ විද්‍යුත් චුම්බක තරංග වලට උදාහරණ ටිකකුත් තියෙනවා ඊට පස්සේ එක් එක් විද්‍යුත් චුම්බක තරංගයේ ප්‍රයෝජන ටිකකුත් තියෙනවා. ඔන්න ඔය කැලේ ටික ඉගෙනුවාට පස්සේ විද්‍යුත් චුම්බක තරංග කියන එක ඉවරයි. පළවෙනි එක මේ විද්‍යුත් චුම්බක තරංග තීරයක් විදිහට තමයි ප්‍රචාරණය වෙන්නේ. මේවා තීරයක් තරංග. ඊළඟ එක මෙයා රික්තයේ ආලෝකයේ වේගෙන් යනවා. ඒ කියන්නේ තප්පරයට කිලෝමීටර ලක්ෂ 3ක් යනවා. දැන් තප්පරයට මීටර නම් ලක්ෂ 3000ක් යනවා. පැහැදිලිද? ඔච්චරයි තියෙන්නේ. පැහැදිලිද? ඊට පස්සේ තීරයක් යනවා රික්තේ යනවා ප්‍රචාරණයට මාධ්‍යයක් ඕනි නැහැ. ප්‍රචාරණයට මාධ්‍ය ඕනි නැහැ. අවශ්‍ය නැහැ. වැදගත්ම දේ තමයි මෙයා ප්‍රචාරණය වෙන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයටයි චුම්බක ක්ෂේත්‍රයටයි දෙකට ලම්බකව. මතක තියාගන්න. විද්‍යුත් ක්ෂේත්‍රයකටයි චුම්බක ක්ෂේත්‍රයටයි ලම්බකව ප්‍රචාරණය වෙන හින්දා ප්‍රචාරණයේදී අන්නේ කියපු විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර වලින් බලපෑමක් නැහැ. මතක තියාගන්න. ප්‍රචාරණයේදී විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍ර වලින් බලපෑමක් නැහැ. චුම්බක ක්ෂේත්‍ර වලින් බලපෑමක් නැහැ. බලපෑමක් නැහැ. මතක තියාගන්න. ඔන්න ලක්ෂණ ටික තීරයක් විදිහට තමයි යන්නේ ආලෝක වේගයෙන් යන්නේ රික්තයේදී ප්‍රචාරණය වෙන්න මාධ්‍යයක් ඕනේ නැහැ. ඒ කියන්නේ අනතර වායු එන්නම ඕනේ නැහැ. හිස් අවකාශයකුණත් යනවා. ප්‍රචාරණයේදී විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර වලට ලම්බකව යන හින්දා ඔය ෆිසික්ස් වලින් පැහැදිලි කර හැකි බලයක් ඒ කියන්නේ ඒ හින්දා යාගේ ප්‍රචාරණයට අනිත් ක්ෂේත්‍ර දෙකෙන් විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර වලින් බලපෑමක් නැහැ. ඊට පස්සේ මෙයාගේ වර්ණාවලිය කියලා එකක් තියෙනවා විද්‍යුත් චුම්බක වර්ණාවලිය. මේ වර්ණාවලියට අනුව සංඛ්‍යාත වැඩිම එක්කෙනා ගැමා කිරණ. ඊළඟට X කිරණ. ඊට පස්සේ UV කිරණ. ඊට පස්සේ දුෂ්‍යාලෝකය. දුෂ්‍යාලෝකය. ඊළඟට IR කිරණ. IR කිරණ. ඊළාට ටීවී සහ රේඩියෝ ටීවී හා රේඩියෝ නැත්නම් ගුවන් විදුලි තරංග කිව්වත් හරි නැත්නම් රූපවාහිනී තරංග ඔන්න ඔය ටික දැනගන්න මේ පැත්තට යද්දී සංඛ්‍යාතය වැඩි වෙනවා හැබැයි මේ පැත්තට යද්දී සංඛ්‍යාතය අඩු වෙනවා හැම වෙලේම මතක තියාගන්න සංඛ්‍යාතය වැඩි වෙන පැත්තට තරංගායාමය අඩු වෙනවා සංඛ්‍යාතය අඩු වෙන පැත්තට තරංගායාමය වැඩි වෙනවා. ඒතර කවදා හරි පේපර් එක ඔයගේ සංඛ්‍යාත තරංගායාමය අඩු වැඩි වෙන පැත්ත ලියන්න આવොත් ඔය විදිහට ලියන්න. සංඛ්‍යාත වැඩි වෙන උඩ පැත්තට තරංගායාමය වැඩි වෙන යට පැත්තට. උඩින්ම ගැමා ඊළඟට X ඉන්නවා UV ඉන්නවා දුෂ්‍ය ඉන්නවා IR ඉන්නවා ටීවී හා රේඩියෝ ඉන්නවා. ඕන්න ඕකේ යටින් මෙන්න මේ මැද්දෙන් ශුද්‍රක් දාගන්න. මේ හරිය ශුද්‍ර ඉන්නවා. ඕන්න එකක් දාගන්න. එතන ශුද්‍ර තරංග ඉන්නවා. මයික්‍රෝ කියන්නේ ශුද්‍ර තරංග ඉන්න. ශුද්‍රේවත් බෑදලි ඔච්චරයිදී. ඊට පස්සේ මේ එක එක කට්ටියගේ ප්‍රයෝජන මතක තියාගන්න ලාවට. මේ ගැමා කිරණ ගන්නවා පිළිකා සෛල වලට ප්‍රතිකාර කරන්න. පිළිකා සෛල වලට ප්‍රතිකාර කරන්න. සෛලවලට ප්‍රතිකාර කරන්න. ඊට පස්සේ මේ ගැමා ගන්නවා වෛද්‍ය උපකරණ ජීවාණුහරණයටත් ගන්න පුළුවන්. වෛද්‍ය උපකරණ ජීවාණුහරණයට. ඒ වගේම අමතර එකක් කියන්නම් මම. මොළයේ ඡායාරූප ගන්නත් ගන්නවා.
ඒකට ඔයා කියන්නේ බස් මගේ ගැහුවොත් හිස් තැනක් වැටෙයි, කොකෙක් වැටෙයි. මොලේ ඡායාරූප ගන්නත් ගන්න. පැහැදිලි. මේ x ගන්නවා අස්ථි බිඳුම් නිරීක්ෂණයට. x කිරණ ඡායාරූප ගන්න. අස්ථි බිඳුම් නිරීක්ෂණයට ගන්නවා. ඒ වගේම ඔය එයාපෝට් එකේ තියෙන ගමන් මලු එයාපෝට් එකට යද්දි බං රවා දැකලා ඇති ඉගෙනියන සූට්කේස් එක අරන් ඒක යවනවන එකක් අස්සෙන් ටීක් ගාලා එක සර්ච් කරලා එළියට එනවනේ. හැබැයි බෑග් ඇරියේ නෑනේ. අන්න එහෙම ගමන් මලුවක් අරින්න නැතුව ඒක නිරීක්ෂණයට එක්ස් කිරණ ගන්න පුළුවන්. එතන මල් ලියනවා ගමන් මලු පරීක්ෂා කිරීමට ගන්න පුළුවන්. ගමන් මලු පරීක්ෂා කිරීමට. මෙයාගේ වැදගත් නමක් කියනවා මේ UV-ට වඩා පාවිච්චි කරන නම තමයි පාරජම්බුල කියන නම. UV-ටත් වඩා ජනප්‍රියයි මෙයාගේ පාරජම්බුල කියන නම. පාරජම්බුල. පාරජම්බුල කියන නම තමයි පාවිච්චි. මෙයාගේ ප්‍රයෝජන බොහොමයක් වයන්නෙන් එන ප්‍රයෝජන ටිකක් තියෙනවා. එකක් විටමින් D සංශ්ලේෂණයට. විටමින් D සංශ්ලේෂණයට. ඊළඟට බැංකුවල තියෙනවා හොර නෝට්ටු හොයන්න. එන ව්‍යාජ මුදල් නෝට්ටු සෙවීමට. ව්‍යාජ මුදල් නෝට්ටු හොයන්න. ඒ වගේම අර නිදි ලුක්කුවක් හැදුනම ඔයාලා ගෙදර වයසක ආච්චි කෙනෙක් ඉන්නව නම් කියනවා කොට්ටේ එළියට දාලා ඒ කොට්ටේ අය ඇතුළට අරන් නිදා ගන්න කියලා. ඒවට කියනවා භෞතික චිකිත්සක ප්‍රතිකාර ෆිසියෝതെරපි වැඩ. මේ හරියට ලියන්නම් ඒක නේ. භෞත චිකිත්සක ප්‍රතිකාර. චිකිත්සක ප්‍රතිකාර. ප්‍රතිකාර. ඒ වගේම ඔය නැව් වගේ කට්ටියගේ ඉරිතලින් නිරීක්ෂණය ගන්නත් පුළුවන්. ඇතින තුනක් ලිව්වත් දුෂ්‍යාලෝකය ගන්නවා ප්‍රභා සංශ්ලේෂණයට. හදන්නවනේ ප්‍රභා සංශ්ලේෂණයට සූර්යාලෝකය වනේ. ඒ වගේම ඡායාරූප ශිල්පයටත් ගන්න. ෆොටෝග්‍රැෆි. දැන් ලංකාවේ නැතුවම බැරි කන්න ෆොටෝ ෂූට් එකක් කරන්න මේපයි නේ. හරි. ඡායාරූප ශිල්පයට ගන්න. IR කිරණ ගන්නවා අදෝරක්ත සංවේදී. ඒක නම තමයි මේ තාප විකිරණ කියන්නේ මේවට. IR කියන්නේ අදෝරක්ත. ඕවා තමයි තාප විකිරණ කියන්නේ. ඕවා ගන්නවා අදෝරක්ත ගන්නවා දුරස්ත පාලකවල රිමෝට් කන්ට්‍රෝල් වල. ගෙදරක් තියෙන ටීවී එක channel මාරු කරන්න. දුරස්ත පාලකවල ඒ වගේම අදෝරක්ත සංවේදී කැමරාවල තියෙන. අදෝරක්ත සංවේදී කැමරාවල. අන්තිම දෙක ශුද්‍ර තරංගයි ටීවී තරංගයි ගැන කතා කරුවොත් ශුද්‍ර තරංග ගන්නවා චූටි පුතා. ශුද්‍ර තරංග ගන්නවා මයික්‍රෝවේව් oven වල එන ශුද්‍ර තරංග උඳුන්. ශුද්‍ර තරංග උඳුන් වල ගන්නවා. මයික්‍රෝවේව් oven තුල ගන්නවා. අවසාන එක ටීවී සහ රේඩියෝ ගන්නවා sannivedana වලට. sannivedana කටයුතු. sannivedana කටයුතු. sannivedana කටයුතු. බලහන්කො ඉතින් ගොඩනේ. මරු නේද? ඔන්න විද්‍යුත් චුම්බක තරංග ඔක්කොම එකපාරට ගෙන්නු. විද්‍යුත් චුම්බක තරංගයක ලක්ෂණ ටික විද්‍යුත් චුම්බක වර්ණාවලිය සංඛ්‍යාත තරංගය මේ වැඩි වෙන පැත්තට ඊට පස්සේ එක එක්කෙනාගේ ප්‍රයෝජන සියල්ල කතා කරමු. ආයෙ බලන්නවත් ඕනේ නැහැ. පැහැදිලිද? රයිට්. ඕක ආපෝසරයක් බලා ගන්න ටික වෙලාවක් දෙන්නම් මං චූට්ටක් බෝඩ් එකෙන් අයින් වෙන්න. ඕක බලා ගන්න ඉක්මනට. ඉක්මනට බලා ගන්න. හරිද? රයිට්. ඊට පස්සේ ධ්වනිය ගැන මට කතා කරන්න තියෙනවා. ධ්වනිය. දැන් අපිට ශබ්ද තරංග ඇහෙන්නේ කොහොමද? ශබ්ද තරංග කියන්නේ වාතයේදී කම්පණය වෙලා තියෙන ওই ධ්වනි තරංග ඇවිල්ලා අපිට මොකද මේ කන් පෙත්ත හරහා අන ඇතුළට ගිහිල්ලා මේකේ කර්ණපටහ පටලේ
පටලේ කම්පණය වෙලා අපිට ඇහෙනවනේ. එතකොට ඔය ධ්වනිය කියන එක ඝන ද්‍රව වායු කියන තුනෙන්ම යනවා. ධ්වනිය ඝනවලත් යනවා, ද්‍රව තුලත් යනවා, ධ්වනිය ප්‍රචාරණය වෙනවා වායු තුල. මතක තියාගන්න ඝන ද්‍රව වායු ඕනෑම එකක් තුල ප්‍රචාරණය වෙනවා. ඝන ද්‍රව වායු සියල්ල තුලින් ප්‍රචාරණය වෙනවා. සියල්ල තුලින් ප්‍රචාරණය වෙනවා මේ. තුලින් ප්‍රචාරණය වෙනවා. මේක ඕනම එකක් තුලින් ප්‍රචාරණය වෙනවා. ඒක පට්ට. හැබැයි මේක දැන් ඝනයක් ගත්තොත් වාහනේ තුලින් වගේ මේක යන්නේ 5000ක විතර වේගයකින්. ජලයෙන් මේක යන්නේ ද්‍රවයක්නේ. ජලය තුලින් වාතයේ ධ්වනි ප්‍රවේගය 1400ක් විතර වෙනවා. වායු වාතය තුලින් ධ්වනි ප්‍රවේගය 330ක් විතර වෙනවා. එතකොට මතක තියාගන්න වායු පැත්තේ ඉඳන් ඝන පැත්තට යද්දී වේගය වැඩි වෙලා තියෙනවා. ඔන්න ඕක MCQ වල එහෙම ඇවිත් තියෙනවා අපි දැකලා තියෙනවා. වායු ද්‍රව ඝන කියලා වාතය තුලින් ධ්වනි ප්‍රචාරණය වෙන වේගය වැඩි වෙනවා. එහෙනම් මතක තියාගන්න ධ්වනිය හැම එකක් තුලින්ම ප්‍රචාරණය වෙනවා එකිනෙකට වෙනස් වේගවල. පැහැදිලිද? එතකොට ඔය ධ්වනිය ප්‍රචාරණයත් එක්ක කතා කරද්දී වැදගත්ම දේ තමයි ශ්‍රව්‍යතා පරාසයක් තියෙනවා. මිනිසුන්ට ඇහෙන ශ්‍රව්‍යතා පරාසයක් තියෙනවා. ශ්‍රව්‍යතා පරාසයක් ඇහෙන පරාසයක් තියෙනවා. සාමාන්‍ය මිනිස් කන සංවේදී වෙන්නේ හර්ට්ස් 20ත් හර්ට්ස් 20000ත් අතරට. හර්ට්ස් 20ත් 20000ත් අතරට මිනිස් කන සංවේදී. මෙන්න මේක මිනිසාට සංවේදී. බල්ලාට පුහුසාට නෙමෙයි මිනිසාට. මේ මිනිසාට සංවේදී පරාසයට කියනවා ශ්‍රව්‍යතා පරාසය කියලා. මිනිසාගේ ශ්‍රව්‍යතා පරාසය හර්ට්ස් 20යි 20000යි. හැබැයි හර්ට්ස් 20ට අඩු ඒවා මිනිහට ඇහෙන්නේ නැති වුණාට සත්තුන්ට ඇහෙනවා. 20000ට වැඩි ඒවා මිනිහට ඇහුන්නේ නැති වුණාට සත්තුන්ට ඇහෙනවා. ඒ හින්දා මේ 20000ට අඩු ඒවාට කියනවා අදෝධ්වනි. අදෝධ්වනි. මේ 20000ට වැඩි ඒවාට කියනවා නම අතිධ්වනි කියලා. අදෝධ්වනි අතිධ්වනි. මතක තියාගන්න. අදෝධ්වනි අතිධ්වනි. බලාගන්න තේරෙනවද කියලා? අදෝධ්වනි අතිධ්වනි. අදෝධ්වනි අතිධ්වනි කියලා කැලි දෙකකට බෙදෙනවා. පැහැදිලිද මං කියේ? එතකොට මේ අතිධ්වනි තරංගවල ඒ කියන්නේ හර්ට්ස් 20000ට වඩා තියෙන ඒ වගේ අතිධ්වනි තරංගවල ප්‍රයෝජන තියෙනවා. අතිධ්වනි තරංගවල ප්‍රයෝජන තියෙනවා. users ප්‍රයෝජන තියෙනවා. අතිධ්වනි තරංගවල තියෙන දරුණම ප්‍රයෝජනයක් තමයි නැව්වල ගැඹුර. ඒ කියන්නේ නැවක් පාවි දියේදී මුහුදේ ගැඹුර මනින්න සෝනා උපකරණයක් ගහලා තියෙනවා. මේ සෝනා උපකරණය තියෙන්නේ අතිධ්වනි තරංග. එතකොට සෝනා උපකරණයක් හිතන්නකෝ මේ තියෙන මුහුදු මට්ටම, ඒ කියන්නේ මුහුද මේ තියෙන නැවක් කියලා. මේකේ සෝනා එකක් මෙහෙම තියනවා කියන්නකෝ. සෝනා එකෙන් යම් කිසි තරංගයක් මුහුදු පතුලට ගහලා මුහුදු පතුලේ ගලක් තියනවා කියන්නකෝ. මුහුදු පතුලේ යට ඉඳලා පෙන කැටයක පා කරලා මගේ දෝතට පුතුවාව නෙමෙයි ඈ. ගලක් තියනවා කියන්නකෝ. මේ ගලේ ධ්වනි තරංගය වැදිලා ආපහු සෝනා එකට ලැබෙන්න නම් එකම පාර දෙපාරක් යනවනේ. සෝනා එකේ ඉඳන් ගලට, ගලේ ඉඳන් සෝනාට. පැහැදිලිද? හිතන්නකො මේ සෝනා එකෙන් පිට වෙන්නේ 400න් මේ 2000න් කියලා. 2000 ms රිනේකෙන් පිට වෙනවා කියලා. මේක ගමන් චලිතයට ගත කරනවා කියන්නකො තප්පර 4ක කාලයක්. සම්පූර්ණ ගමනට. එහෙනම් මට ලියන්න පුළුවන් අතිධ්වනි තරංගයේ ගමන් කළ දුර. අතිධ්වනි තරංගය ගමන් කළ දුර ලියුව හැකි. දුර කියන්නේ වේගය වතාවක් කාලය. වේගය කාලයෙන් ගුණ කරන්න ඕනේ. වේගය 2000යි. කාලය තප්පර 4යි. එතකොට S රිනේකට S කැපිලා එනවනේ මීටර 8000ක්. මීටර 8000ක් කියන්නේ ගිහින් ආවමනේ. එහෙනම් ගැඹුර ඕකෙන් භාගයයිනේ 4000යි.
එහෙනම් නැවේ ඉඳන් ගලට තියෙනවා කිලෝමීටර් 4ක්. ඔන්න ඔය වගේ ගානක් හදන්න සෙට් වෙන්න පුළුවන්. සෝනාර් වලින් ගානක් සෙට් වෙන්න පුළුවන්. පැහැදිලිද? ඕකට කියනවා සෝනා උපකරණ. පැහැදිලිද? බලන්න සෝනා උපකරණය තේරෙනවද කියලා? අවුලක් නැහැනේ. ඊට පස්සේ ඕකේ අතිධ්වනි තරංග වල තියෙන තව දඩ ප්‍රයෝජනයක් තමයි අතිධ්වනි පරිලෝකනය කියලා එකක් තියෙනවා. අතිධ්වනි තරංග පරිලෝකනය. ඔන්න ඕකෙන් රෝග හොයාගන්න පුළුවන්. උදාහරණයක් ප්‍රෙග්නන්සි බව හොයාගන්න පුළුවන්. රුධිර පීඩනය අනම්මනම් ඒව මයෙන්න පුළුවන් මේ අතිධ්වනි තරංග පරිලෝකනය කියලා සිද්ධියක් තියෙනවා. ඒ වගේම මුත්‍රාශයේ ගල් විනාශ කරන්නත් අතිධ්වනි තරංග තමයි පාවිච්චි කරන්නේ. මේ පරීක්ෂණයට නමක් කියනවා මෙඩිසින් ගියාම වාට ඉගෙන ගත්ත හැකි ලිතෝට්‍රිප්සි කියලා. ලිතෝට්‍රිප්සි කියලා කියන. මේ සත්කමට නමක් කියනවා ලිතෝට්‍රිප්සි කියලා. පැහැදිලිද? ඔච්චරයිද? එතකොට ඔන්න මං කියලා දුන්නා ධනිය ගැන ස්ලයිඩ් කීයද? 3යි නේද? ස්ලයිඩ් 3න් ඔක්කොම ඉවරයි. ධනිය කියන්නේ මොකක්ද? වාතය ඝන ද්‍රව තුලින් ධනි වේග කොහොමද? ශ්‍රව්‍යතා පරාසය කොහොමද මිනිහාගේ? අතිධ්වනි තරංග කියන මොනවද ඒ වගේ ප්‍රයෝජන 3ක් මං කියලා දුන්නා. සෝනා වලින් ගානකුත් හැදුවා. දැන් මං අවසාන වශයෙන් පුතාට කියලා දෙන්න යන්නේ මොකක්ද? ධනිය ලාක්ෂණික ටිකක් තියෙනවා. ධනිය ලාක්ෂණික ඇතරම ධනි ලාක්ෂණික 3යි තියෙන්නේ. ධනි ලාක්ෂණික ඕකෙන් නම් MC එකක් එනවමනේ. තාරතාවය, හඩේසර, ධනි ගුණය. තාරතාව, හඩේසර, ධනි ගුණය. ධනි ගුණය. කෙලින්ම අහන්නේ මේකයි ධනි ලාක්ෂණය මොකක් ලාක්ෂණික මොනවද කියලා අහන්න. ධනි ලාක්ෂණික මොනවද කියලා කෙලින්ම අහනවා. තාරතාවය, හඬේසර, ධනි ගුණය. මේ තාරතාවය කියන එක රඳා පවතින්නේ කෙලින්ම සංඛ්‍යාතය මත. සංඛ්‍යාතය මත. හඬේසර කියන එක තනිකර රඳා පවතින්නේ විස්තාරය මත. ධනි ගුණය රඳා පවතින්නේ තරංග හැඩය මත. ඔන්න ඔය ටික පාඩම් නම් බහුවර්ණයක් විහගතයක් ගොඩ දා ගන්න පුළුවන්. ධනි ලාක්ෂණික 3යි තාරතාවය, හඬේසර, ධ්වනි ගුණය. ඔච්චරයි තියෙන්නේ. තාරතාවය කියන්නේ සංඛ්‍යාතය මත රඳා පවතින එක. හඬේ තීව්‍රතාවය කියන එක තමයි ඔකෙන් කියවෙන්නේ. හඬේ තීව්‍රතාවය. තීව්‍රතාව කියන එක. හඬේසර කියන්නේ ධනි තරංගයේ ගෙන යන ශක්තිය පිළිබඳ වීමක්. ශක්තිය පිළිබඳ වීමක්. ශක්තිය පිළිබඳ වීමක්. මේක තනිකර රඳා පවතින්නේ විස්තාරය මත. ධනි ගුණය රඳා පවතින්නේ තරංගයේ හැඩය මත. පැහැදිලිද? දැන් ඉතින් තරංගවල හැඩ වෙනස් නේ. දැන් ධනිය මේ මොකේද වයලීනෙන් ගහන එක නෙමෙයි සර්පිනාවෙන් ඇහෙන්නේ. ඊට වඩා වෙනස්. එතකොට ඒ දෙන්නයි තරංගවල හැඩ වෙනස්. ඒතර ඔය තරංගවල හැඩමයි බලා ගන්න අපිට කැතෝඩිකරන දෝලනීක්ෂයක් වගේ එකක් ගන්නත් පුළුවන්. පැහැදිලිද? ඔන්න ධනි ලාක්ෂණික ඒවයෙන් බහුවර්ණ තමයි පුතාට එන්නේ. ඊට පස්සේ අවසාන වශයෙන් සංගීත භාණ්ඩ ගැන පොඩ්ඩක් වාට උගන්වන්න තියෙනවා. ඇත්තටම වාගේ O level සිලබස් එක මරු හැමදේම තියෙනවා. සංගීත භාණ්ඩ ප්‍රධාන කෑලි 3කට බෙදන්න පුළුවන්. තත් භාණ්ඩ තියෙනවා, සමාගාත භාණ්ඩ තියෙනවා, සුසිර භාණ්ඩ තියෙනවා. තත්, සමාගාත, සුසිර. සුසිර ස්පෙලින්ස් ගැන හිතන්න එපා ඉතින් මං. සුසිර භාණ්ඩ තත් ඒවා තියෙනවා, සමාගාත ඒවා තියෙනවා, සුසිර ඒවා තියෙනවා. පැහැදිලි? තත් කම්පනේ ගිටාරය, වයලීනය, සර්පිනාව අන්න ඒවා තත්. ගිටාරය, වයලීනය, සර්පිනාව වගේ ඒවා. සර්පිනාව. සමාගාතයි කියන පටල කම්පනය කරන ඒවා තියෙන පටලයකට ගහන්නේ. ගැටබෙරය, තබ්ලාව වගේ ඒවා.
තබ්ලාව, ගැටබේරය වගේ ඒවා. ඒවා තමයි සමාඝාත. සුසිර කියන්නේ පිඹින ඒවා. පිඹින ඒවා. මොනවද පිඹින්නේ බං? මම නම් පිඹින ඒවා දන්නේ බටර් නලාව විතරයි. ඔබ දන්න තව ඒවා තියෙනවා නම් ගනින්. කොම්බුව හරි මොන මගුලක් කරේ ඒ ටික ගන්න. ඊට පස්සේ ඔය තත්බන්ධයක සංඛ්‍යාතය කෙරෙහි බලපානවා සාධක 3ක්. සාධක 3ක් ඔන්න ඔය ටික නම් විභාගයට අහනවා A level වලටත් තියෙනවා. උසස් පෙළටත් තියෙනවා. එකක් තමයි තතේ ආතතිය, අනික තතේ දිග, තතේ ඒකක දිගක ස්කන්ධය. ඔන්න ඕක නම් පාඩම් තියෙන්න ඕන. ඒක හඳාපවතිනවා සාධක 3ක් මත. තතේ ආතතිය, තතේ ආතතිය, තතේ දිග, තතේ දිග, තත කියන්නේ තන්තුව කියන එක. ඊළඟ තන්තුවේ ඒකක දිගක ස්කන්ධය. ඒකක දිගක ස්කන්ධය. ඒකක දිගක ස්කන්ධය. ඔන්න ඔය කියපු ඒවා මත කෙලින්ම තත්භාණ්ඩවල සංඛ්‍යාත හදාපවතින. ඔන්න ඔතනින් ධනිය පාඩම ඉවරයි. එහෙමත් නැත්නම් තරංග පාඩම ඉවරයි. ඔය ටිකත් බලා ගන්න මම පොඩ්ඩක් අහකට වෙන්න. ඔය ටිකත් හොඳට කියව ගන්න. හොඳට කියව ගන්න ඔය ටික. පැහැදිලිද? අවුලක් නැද්ද? right. හරි. මම වතුර ටිකක් එහෙම බොන්නම්. බීලා ඉතිරි වැඩ ටික කරන්නම්. right. හරිනේ. අවුලක් නැහැ ෂේප් නේ. එතන එක පාඩමක් ඉවරයි. එක පාඩමක අවසානයේ එතනින් ඉස්සරහට තමයි දැන් ආයේදී. හරි. මේ පාන්දර වෙලාවක රෙකෝඩින් කරන්නේ දැන් වෙලාව 2යි ගන්න. right. ඊටු ටික මේ ටික ඉවරයිනේ. ඊළඟ ස්ලයිඩ් එකට මම ආවොත් ඊළඟ ස්ලයිඩ් එකේදී මම කියන්නේ හයිඩ්‍රෝ කාබන පාඩම සියල්ල. දැන් මම ඔයාලට තරංග හා ඒවා යෙදීම ඉවරයි. සම්පූර්ණයෙන් ඉවරයි. දැන් ඔයාලට කියන්නේ නැහැ මොකද්ද හයිඩ්‍රෝ කාබන පාඩම. අය මොනවද මම ඔයාලට කියන්නේ මිශ්‍රණ පාඩම. අම්මෝ විභාග ප්‍රශ්නමයි නේද ඔය. ඊළඟට මොකද්ද කියන්නේ? තව පාඩම් දෙකක් කියන. right. හොඳට අල්ලන් ඉන්න. මතක තියාගන්න හයිඩ්‍රෝ කාබන පාඩම. හයිඩ්‍රෝ කාබන පාඩම. පළවෙනි එක ළමයි දැනගන්න ඕන හයිඩ්‍රෝ කාබන කියන්නේ මොනවද? කාබන් හයිඩ්‍රජන් තියෙන එක. හයිඩ්‍රෝ කාබන කෑලි කීයද? 3යි. ඇල්කේන කීන කයින. ඇල්කේන කීන කයින වල සූත්‍ර ටික තියෙන මොන බන්ධනද? ප්‍රතික්‍රියාශීලීතාව වෙනස් වෙන්නේ කොහොමද? බහුආවේගික හදන්නේ කවුද? ඇල්කේන ටික නල් ලියන්න, ව්‍යුහ ලියන්න. ඊට පස්සේ මේ පාඩමේ තව තියෙනවා බහුආවේගික 4-5ක් ගැන ඉගෙන ගන්න. 4ක් ගැන තියෙන ඉගෙන ගන්න. ඊට අමතරව තව ඉතින් හයිඩ්‍රෝ කාබන වල තුලිත කිරීම ටයක් එහෙම තියෙනවා. හරි ගොම් පාට්ටයක්. අවසානයේ LP ගෑස් එක ගැනත් උගන්වන්න තියෙනවා. එහෙන චූටි පාඩමක් මේ. ඒතර හයිඩ්‍රෝ කාබන කියන්නේ මොකක්ද? කාබන් හයිඩ්‍රජන් එකතු වී සෑදී ඇති සංයෝග. තැනුන සංයෝග. කාබන් හයිඩ්‍රජන් එකතු වෙලා හැදිච්ච සංයෝග තමයි හයිඩ්‍රෝ කාබන කියන්නේ. කාබන් හයිඩ්‍රජන් තියෙන ඒවා. මේවා කැටගරයිස් වෙනවා කෑලි 3කට. එකක් ඇල්කේන. ඔන්න එක කෑල්ලක්. ඇල්කේන. ඔන්න දෙවෙනි කෑල්ල. ඇල්කීන. ඔන්න තුන්වෙනි කෑල්ල ඇල්කයින. ඇල්කේන, ඇල්කීන, ඇල්කයින. ඔන්න කෑලි 3යි. ඇල්කේන කියන්නේ මොනවද? කාබන් කාබන් තනි බන්ධන තියෙන ඒවා. ඇල්කීන කියන්නේ කාබන් කාබන් ද්විත්ව බන්ධන තියෙන ඒවා. ඇල්කයින කියන්නේ කාබන් කාබන් ත්‍රිත්ව බන්ධන තියෙන ඒවා. ඇල්කේන ඒන මේවා නාමකරණය කරන්නේ ඒන් කියලා. ඇල්කීන ඊන් ප්‍රත්‍යයෙන්. ඇල්කයින අයින් ප්‍රත්‍යයෙන්. අද තියෙන ඔයා නම් කරන ප්‍රත්‍ය මතක තියෙන්න ඕන. පැහැදිලිද ඔයාලට කියන එක? ප්‍රත්‍ය පාඩම් තියෙනවා. ඇල්කේන එක කාබන් ගාන වගේ හයිඩ්‍රජන් ගාන දෙගුණයකටත් වඩා දෙකක් වැඩි. ඇල්කීන එක දෙගුණයකට වඩා දෙකක් අඩුයි.
ඇල්කයින් එක මේ දෙගුණයයි ඈ ඇල්කීන එක දෙගුණයයි ඇල්කයින් එක දෙගුණයටත් වඩා දෙකක් අඩුයි මේක උසස් පෙළක් තියෙනවා මේ ටික පැහැදිලිද ඔන්න ඔච්චරයිදී එතකොට අසන්තෘප්තයි කියන්නේ මේ ෆයි බන්ධන තියෙන එක ඔයාලට සිග්මා ෆයි නෑ උසස් පෙළ නම් තියෙනවා සිග්මා ෆයි ඒක මතක තියාගන්න තනි බන්ධනයක් තියෙද්දි සිග්මා දෙකක් තියෙද්දි සිග්මයි ෆයි තුනක් තියෙද්දි මෙතන එකක් මැකිලා මට අනේ සිග්මා එකයි ෆයි දෙකයි තුනක් තියෙද්දි සිග්මා එකයි ෆයි දෙකයි මතක තියාගන්න ෆයි බන්ධන ගාන මේ පැත්තට වැඩි වෙන හින්දා මේ පැත්තට සාමාන්‍යයෙන් ප්‍රතික්‍රියාශීලීතාව වැඩි වෙනවා ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි වෙනවා ශීලීත්වය වැඩි වෙනවා ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි වෙනවා ඇල්කේන ඇල්කයින කිය ඔච්චරයි බහුවයක හදන්න ඇල්කේන වලට දායක වෙන්න බෑ ඒ කියන්නේ බහුවයක හැදෙද්දි සාමාන්‍ය ෆයි බන්ධන හැම කඩා ගන්න ඕනේ ඒකට කියනවා ආකලන බහුවයක උසස් පෙළ තියෙන්නේ ඔයාට එහෙම නෑ ඔයාට ආකලනක ගන්න නෑ ඔයාට තියෙන්නේ ටික මං කියන්නම් ඔයාට තියෙන බොහොම බේසික් මට්ටමේ එතකොට ෆයි බන්ධන තියෙන කට්ටිය තමයි එහෙම ඇල්කේන හදන්න නැඹුරු වෙන්නේ මේ බහුවයක හදන්න නැඹුරු වෙන්නේ එතකොට මේ ඇල්කේන වලින් එහෙමනම් බහුවයක හදන්න බෑ බහුවයක නොසාදයි බහු අවයවික එහෙම හදන්නේ නොසාදයි කියලා ලියමු ඇල්කයිනත් හදනවා නමුත් ඔයාලටත් නෑ උසස් පෙළටත් නෑ ඔයාට බහුවයක හදන ඒවා ගැන කතා කරන්න තියෙන ඇල්කීන ගැන විතරයි එතන මෙයාලා තමයි බහු අවයවික හදන්නේ සාදන්නේ මෙයාලා එතන මේක මාර චාර්ට්යක් කාබන් හයිඩ්‍රජන් තියෙනවා නම් හයිඩ්‍රෝකාබන කෑලි තුනයි ප්‍රත්‍ය සූත්‍ර සියල්ල තියෙනවා පැහැදිලිද එතකොට සාමාන්‍යයෙන් කාබන් එකක් තියෙද්දි අපි කියනවා මෙත් කියලා මෙත් සිංහලෙන් ලියන්න මෙත් කාබන් දෙකක් තියෙද්දි එත් කියනවා ඇතා නෙමෙයි ඒත් කාබන් තුනක් තියෙද්දි ප්‍රොප් කියනවා ප්‍රොප් නෙමෙයි ප්‍රොප් කාබන් හතරක් තියෙද්දි බියුට් කියනවා බට් නෙමෙයි බියුට් එතකොට ප්‍රධාන වශයෙන් මෙත් එත් ප්‍රොප් බියුට් කියලා හතරක් තියෙනවා ඔච්චරයි දැනගන්න ඔන්න ඔය කට්ටිය ඇල්කේන වෙද්දි කීන වෙද්දි කයින වෙද්දි නම හදා ගන්නවට පුළුවන් වෙනවා ඒකෙත් ඔයාගේ මට්ටමේ ඇල්කේන වෙද්දි දැනගත්තාම ඇති ඒකේ සූත්‍ර මේක කියලා මතක තියාගන්න සූත්‍ර මේකනේ එහෙනම් අපි ආපහු වෙනවා ඇල්කේන මාතෘකාවට මං ආපහු ඇල්කේන වල සූත්‍ර ලියන්නම් ඔයාට කලින් පිටුවේ තිබ්බ සූත්‍ර අමතකයි ඇතිනේ මේ සූත්‍රේ මේ තියෙන CNH 2n ධන දෙක ඔයාට අමතකයි කියලා හිතලා ඔන්න සර් ලියනවා ඒක CNH 2n ධන දෙක එහෙනම් කාබන් ගාන එකක් නම් ඒ කියන්නේ N ගාගේ එකක් නම් H එනවා එක් වරක් දෙක ධන දෙක හතරයි එයාගේ නම ලියන්නේ කොහොමද කාබන් එකක් නම් මෙත් ඇල්කේනයන් නම් ඒන් මෙතේන් මෙයා නම මෙතේන් මීතේන් කියන්නේ එයාටම N ගාගේ දෙකක් වුණොත් දෙවරක් දෙක හතරයි දෙකයි හයයි එයාගේ නම එතේන් මම ඉංග්‍රීසි වලින් ලිව්වත් සිංහලෙන් නෝ ලියා ගන්න සිංහල මීඩියමයි N ගාගේ තුනක් වුණොත් තුන් වරක් දෙක හයයි දෙකයි අටයි ප්‍රොපේන් කියලා එන්නේ N ගාගේ හතරක් වුණොත් හතරක් දෙක අටයි දෙකයි 10යි එයාට කියනවා බියුටේන් කියලා ඔන්න ලෝකේ ඉන්න චූටි මැල් කියන හතරේ නම් මෙතේන් එතේන් ප්‍රොපේන් බියුටේන් පෙන්ටේන් එහෙනම් ඇල්කීන නම් ඒත් ලියාගත්තේ ඇල්කයින නම් ඒත් ලියාගත්තේ ඕන එකක් ලියලා පෙන්නන්නම් ඇල්කීන නම් ඇල්කීන එක සූත්‍රෙත් පාඩන්නේ වාට CNH දෙකයි එන්නේ ඒ කියන්නේ කාබන් එකේ ඇල්කේන නෑ දෙකේ ඉඳන් පටන් ගන්නෙ කාබන් දෙකයි නම් H ඒ වගේ දෙගුණයක් නේ N දෙකයි නම් දෙකයි N කියන්නේ හතරයි දෙකට කියන්නේ එත් කියලානේ නාමකරණය කරන්නේ මොන ප්‍රත්‍යයෙන්ද ඊන් ප්‍රත්‍යයෙන් එහෙනම් එද්දන ඊන් නැතින් දේසි කාබන් 3යි නම් N ගාගේ 3ක් වෙද්දි
2න් 6ක් වෙනවනේ. 3ට කියන්නේ ප්‍රොප්ඩනීන් ප්‍රොපීන්. පැහැදිලිද? ඔන්න ඔහම නම් ටිකක් එනවා. ඔන ඇල්කයින එකක් නමක් ලියලා ඕක නවත්තන්නම්. ඇතිනේ මලවදයක්නේ. අප්පිරියයිනේ නේද බං? ඇතිරෙද්ද නැහනේ. CnH2n ඍණ 2. ඒ කියන්නේ කාබන් 2යි නම් H දෙගුණය 2 දෙගුණේ 4යි 4න් 2ක් ගියාම 2යි. කාබන් 2ක් නම් උට කියන්නේ එත් කියලා, ඇල්කයිනයන් නම් කියන්නේ අයින් කියලා එතයින්. ඔන්න ඔහම නම් ටිකක් ලියන්න එනවා. ඒ ටිකත් මේ ටික නෑ ඔයාට තියෙන ඇල්කේන වල නම් ලියන්න විතර. පැහැදිලිද? ඔන්න ඔච්චරයි තියෙන්නේ. බලා ගන්න මේ ස්ලයිඩ් එක. ඔන්න පළවෙනි එක හයිඩ්‍රෝකාබන කැටගරයිස් කෙරුවා කෑලි තුනකට බෙදුවා. බෙදලා ඒ වගේ වෙනස්කම් ටික ලිව්වා. කාබන් 4 නම් ටික ලිව්වා. ඊට පස්සේ ඇල්කේන ටික නම් ටික ලිව්වා. ඇල්කීන ටික නම් ටික ලිව්වා. ඇල්කයින ටික නම් ටික ලිව්වා. නම් ටික ඔක්කොම ලිව්වා. ඊට පස්සේ අවුලක් නැහැනේ. ෂේප්ඩ් දැන් මං කියන්නම් ඔයාට බහුඅවයවික ගැන. බහුඅවයවික කියන්නේ කුඩාණු විශාල සංඛ්‍යාවක් එකතු වෙලා හදන විශාල අණුනේ. බහුඅවයවික. 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 බහුඅවයවික කියන්නේ කුඩාණු විශාල සංඛ්‍යාවක් එකතු වෙලා හදන විශාල අණු. මේවා බරින් වැඩි. කුඩාණු වල සාපේක්ෂ අණුක ස්කන්ධ එහෙම අඩුයි. හැබැයි මේ වගේ සාපේක්ෂ අණුක ස්කන්ධ එහෙම ගොඩක් වැඩි. දැන් කුඩාණු විශාල සංඛ්‍යාවක් එකතු වෙලා හදන මහා අණු වලට තමයි කියන්නේ බහුඅවයවික කියලා. පැහැදිලිද? මේ බහුඅවයවික හැදෙන්නේ ඒක අවයවක ගොඩක් එකතු වෙලා. ඒක අවයවක කියන්නේ සාමාන්‍යයෙන් දැන් පොලිතීන් වල ඒක අවයවකයේ කියන්නේ පොලිතීන් වල තියෙන එකිනෙකට සමාන කොටස් ගොඩාක් එකතු වෙලා පොලිතීන් හැදෙන්නේ. එතකොට ඒ තියෙන එක එතිලීන් අණුවකට අපි කියනවා ඒකාවයවකයක් කියලා. ඒ වගේ අණු n සංඛ්‍යාවක් එකතු වෙලා තමයි පොලිතීන් හැදෙන්නේ. ඔය හරිය ලේසි. එතකොට ප්‍රධාන වශයෙන් මේවා කෑලි දෙකකට බෙදෙන්න පුළුවන් ව්‍යුහය අණුවයි සම්භවය අණුවයි. ව්‍යුහයයි සම්භවයයි එක්ක. ව්‍යුහය අණුවයි සම්භවය අණුවයි කොටස් දෙකකට බෙදෙන්න පුළුවන්. ව්‍යුහය හා සම්භවය මත. එතන මතක තියාගන්න මේ සම්භවය මත ප්‍රධාන වශයෙන් මේ ආකාර දෙකයි. එකක් ස්වභාවික අනික කෘත්‍රිම. ස්වභාවික බහුඅවයවික තියෙනවා අනිත් එක කෘත්‍රිමයක් තියෙනවා. ඒ තමයි සම්භවය මත. ව්‍යුහය මත නම් ආකාර කීපයයි. දාම ඒ කියන්නේ රේඛීය ඒවා තියෙනවා. ඊට පස්සේ හරස් දාම තියෙන ඒවා තියෙනවා. ශාඛා දාම තියෙන ඒවා තියෙනවා. රේඛීය ඒවා තියෙනවා. හරස් දාම තියෙන ඒවා තියෙනවා. ශාඛා දාම තියෙන ඒවා තියෙනවා. ඔච්චරයි තියෙන්නේ මම. ඔන්න බහුඅවයවික කෑලි දෙකකට බෙදුවා. බහුඅවයවික කෑලි දෙකයි ව්‍යුහය අණුව අනිත් එක සම්භවය අණුව. උසස් පෙළදී කොහොම නෙමෙයි වෙනම විදියට උගන්වන්නේ. හරි. එතකොට ස්වභාවිකව බහුඅවයවික විදිහට තියෙන අර මේ බයෝ පාඩම් වල තිබ්බ ප්‍රධාන කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ලිපිඩ න්‍යෂ්ටික අම්ල. ඊට අමතරව රබරුත් ගන්න පුළුවන්. රබර් කියන්නේ ස්වභාවික එකක් නේ. ඊට ස්වභාවික බහුඅවයක තියෙනවා කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල. න්‍යෂ්ටික අම්ල. ඊට අමතරව රබර් ගන්නත් පුළුවන්. රබර් ගන්නත් පුළුවන්. කෘත්‍රිම ඒවා විදිහට තියෙන්නේ මොනවද? PVC. PVC polyvinyl chloride, polythene, टेफ्लॉन, टेट्राफ्लोरोएथीन කියන්නේ टेफ्लॉन non stick වාදන හදන්න ගන්න. පැහැදිලිද? රැළෙන්නේ නැති වාදන හදන්න ගන්න. ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. පැහැදිලිද? ඕගෙනොත් රේඛීය ඒවා. රේඛීය කියන්නේ මෙහෙමයි. හරස් දාම තියෙන ඒවා තියෙනවා. මේ හරස් දාම තියෙන ඒවා. මේ හරස් දාම තියෙනවා අදින්න එහෙම අමාරුයි. අත්‍යස්ත එහෙම නැහැ. හරි හයියයි. තව සමහර ඒවා තියෙනවා ශාඛා දාම තියෙන ඒවා තියෙනවා. මේ ශාඛා දාම තියෙන ඒවා තියෙනවා.
එතන ඔන්න කෑලි තුන රේඛීයව තියෙනවා හරස්දාම තියෙනවා ශාකාදාම තියෙනවා. එතන මේ රේඛීයව එහෙම හයිය නැහැ. රේඛීයවට උදාහරණ තමයි ප්‍රධාන වශයෙන් DNA ඔයාලට තියෙනවා සිලබස් එකේ ඩියොක්සිරයිබෝසීනි පෙන්ටෝසීනි කාණ්ඩයක් නියස්ටික අම්ලය ඒ කියන්නේ නියස්ටික අම්ල පාඩමේ DNA RNA කියලා කෑලි දෙකක් තියෙනවා. මේක දැනුම් මේකගේ ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් එකක තියෙන නම්මර අන්නේ DNA රේඛීයයි. ඊට අමතරව පොලිතිනොත් රේඛීය කෙනෙක්. මේවා හයි එහෙම නැහැ. දඩ ව්‍යුහයක් නැහැ මේකේ. පැහැදිලිද? හැබැයි මේ හරස්දාම තියෙන ඒවා මේවා අදින්න බෑ. දාමයක් එක හරස්දාම වැදිලා තියෙන්නේ. එතකොට මේවා වෙන ප්‍රත්‍යස්ත බව. ඒ කියන්නේ ඇදෙන්නේ එහෙම නැහැ. ඒක හයියයි දෘඩයි. මේක වෙන දෘඩයි. පැහැදිලිද? දෘಢතාවයෙන් ඉහළයි. ඒක මතක තියාගන්න. එතකොට මේ රේඛීයව වගේ නෙමෙයි හරස්දාම තියෙද්දි මේ දාමයක් අතර තදින් බැඳිලානේ තියෙන්නේ. දෘඩයි, හයියයි. ප්‍රත්‍යස්ත බව අඩුයි. ප්‍රත්‍යස්ත නැහැ. ප්‍රත්‍යස්ත බව අඩුයි. ඔන්නෝම ලක්ෂණ කීපයකොත් මතක තියාගන්න. ඕවනම් තදට අහන්නේ නැහැ. නමුත් මතක තියාගන්න. පැහැදිලිද? එතකොට ඔය රබර් වල්කනයිස් කරද්දී රබර් දාම අතර මේ හරස් දාමය තියෙනවා. ඒකත් මතක තියාගන්න. වල්කනයිස් කරද්දී. රබර් වල් වෙද්දි නෙමෙයි වල්කනයිස් කරන්නේ. ඊට පස්සේ ඊළඟ එක මතක තියාගන්න මේ බහුඅවයවික වල වගුවක් තියෙනවා. ප්‍රධාන වශයෙන් බහුඅවයවික 4යි වාට තියෙන්නේ. ඒ තමයි බහුඅවයවික ටිකේ වාට තියෙන්නේ බහුඅවයවික වල මතක තියාගන්න ඒකාවයවකය. බහුඅවයවික වලට ඒකාවයවකය පාඩම් තියෙනවා. ඊට පස්සේ වාට පුනරාවර්තන ඒකකයේ පාඩම් තියෙනවා. ඒ කියන්නේ දිගින් දිගටම මතුවන කාණ්ඩය. පුනරාවර්තන ඒකකය. ඒ වගේම බහු අවයවිකයත් ඔයාලට පාඩම් තියෙනවා. බහු අවයවිකය. ප්‍රයෝජනත් පාඩම් තිබ්බොත් හොඳයි. ප්‍රයෝජන ඉතින් පාඩම් කරන්න දෙයක් නැහැ සාමාන්‍ය දෙනෙවෙන. ඒකාවයවකය, පුනරාවර්තී ඒකකය සහ බහු අවයවිකය. ප්‍රධාන වශයෙන් ඔයාගේ සිලබස් එකේ බහු අවයවික තියෙන 4ක්. එකක් පොලිතීන්. අනිත් එක PVC පොලිවයිනයිල් ක්ලෝරයිඩ්. අනිත් එක ටෙට්‍රාෆ්ලුරෝඑතීන් ටෙෆ්ලෝන්. අනිත් එක රබර් කියන්නේ පොලිඅයිසොප්‍රීන්. මේ ටික නම් A level වලක් තියෙනවා. පොලිඅයිසොප්‍රීන්. ඔන්න ඔය ටික පාඩම් තිබ්බනම් ඇති. පොලිතීන් කියන්නේ එතිලීන් අණු එකතු වෙලා තමයි මේක හැදලා තියෙන්නේ. මෙන්න එතිලීන් අණු. දැන් මෙයාගේ ඒකාවයවකයේ එතිලීන්. කාබන් 2යි H4යි. මෙයාගේ කාබන් 2යි H4ක් නෙමෙයි H3යි. එක H එකක් වෙනකොට Cl තියෙනවා. මේ ක්ලෝරීන් එකක් තියෙන හින්දා මෙයාගේ විශේෂත්වයක් තියෙනවා. මෙයා ඉහළ උෂ්ණත්වයට ඔරොත්තු දෙනවා. ආ දැකලා ඇති PVC මට දෙණ්ඩයක් හදන්නේ මොනවාම තාත්තා ගින්දරට අල්ලලා වින් වෙන්නේ නැහැ. ගින්දරට ඇල්ලුවා කියලා ගැලවෙන්නේ නැහැ. කැවිලා වින් වෙන්නේ නැහැ. නමුත් නමා ගන්න හැම පුළුවන්. සාමාන්‍ය උෂ්ණත්වයට ඔරොත්තුයි මේ Cl එකක් පවතින හින්දා. මතක තියාගන්න. ඊට පස්සේ ටෙෆ්ලෝන් කියද්දි ටෙට්‍රාෆ්ලුරෝඑතීන් ඔගේ නම ටෙට්‍රාෆ්ලුරෝ කියන්නේ ෆ්ලෝරින් 4ක් තියෙනවා කියන එක. එහෙනම් මේකමයි පොලිතීන් වල තියෙන මේ එතිලීන්ම තමයි H වෙනුවට ෆ්ලෝරින් තියෙන්නේ. H වෙනුවට ෆ්ලෝරින් තියෙන මතක තියාගන්න. H වෙනුවට ෆ්ලෝරින් තියෙන. පැහැදිලිද? ඒකාවයවකය. ඊට පස්සේ පොලිඅයිසොප්‍රීන් ගත්තොත් කාබන් 4ක් තියෙනවා. ඔය කාබන් 4 පළවෙනි කාබන්ටයි අන්තිම කාබන්ටයි ඩබල් බොන්ඩ් තියෙනවා. දෙවෙනි කාබන්ට CH3 එකක් බැඳෙනවා. බන්ධන 4ක් හදනවනේ කාබන් බලන්න මේ 1 2 3 4යි මේ 1 2 3 4. එහෙනම් මෙතන 1 2 නේ. ඉතිරි බන්ධන දෙකට H බැඳෙනවා. H දෙකයි. දැන් මෙතන පේන්නේ නැහැ මේ අයිසොප්‍රීන්ගේ කෑල්ලේ හින්දානේ. ඔන්න H2යි. පැහැදිලිද? ඊට පස්සේ මෙයාගේ බන්ධන 1 2 3 4 හරි 1 2 3යිනේ තව H එකක් එනවා 4යි.
එකයි දෙකයිනේ. තව දෙකක් කියන්න. ඔන්න පොලිඅයිසෝප්‍රීන්. පොලිඅයිසෝප්‍රීන්. ස්වභාවික රබර් පොලිඅයිසෝප්‍රීන්. ඔන්න ඔය ඒකාවයවක ටිකක් දෙන්න දැනගන්න ඕන. පුනරාවර්ති ඒකකය කියන්නේ නිරන්තරයෙන් හම්බෙන ඒවා. ඒ කියන්නේ පොලිතීන් දාමයක තැනින් තැනට එකම ඒකකයේ හම්බෙන ඒවා තියෙනවා. ඒකම ඒකකය කියන්නේ එයාගේ පුනරාවර්ති ඒකකය. ඒ කියන්නේ පුනරාවර්ති ඒකක තැන්පත් වෙමින් තමයි බහුව ඒකකයක් තැනෙන්නේ. පුනරාවර්ති ඒකකය ලියද්දි හරි ලේසි මැද්ද ෆයි බන්ධනය අයින් කරන්න. ඒ කියන්නේ දිත්ත බන්ධනයෙන් එකක් අයින් කරන්න කියලා කියන්නේ. ෆයි බන්ධනය කිව්වට තාම දන්නේ නැහැ නේ චූටිය ඕන්නේ. දිත්ත බන්ධනයෙන් එකක් අයින් කරන්න. දැන් කාබන් බන්ධන 3යිනේ හදලා තියෙන්නේ. දැන් 4යිනේ මේන් ඕන් 4යි. 4යිනේ මේකම නෙමෙයි. මේ H එක යටින් දැම්මා. එච්චරයි කිරුව වෙනස. දැන් මේ මැද්ද තියෙන අනිත් බන්ධන අයින් කරුවම බන්ධන 3යිනේ තියෙන්නේ. මේ පැත්තට තව බන්ධන දෙකක් දාන්න. ඔන්න පුනරාවර්ති ඒක. ඒ කියන්නේ ඔය වගේ අණු මිලියන ගාණක් එකතු වෙලා රේඛීය දාමයක් ඔස්සේ කෙලින් ඉස්සරහට මෙහෙම පෙළ ගහිලා තමයි පොලිතීන් හැදලා තියෙන්නේ. පැහැදිලිද? මේකෙත් එහෙමයි. පයි බන්ධනය කඩන්න. තනි බන්ධනයක් තියන්න HUයි HUයි CLුයි HUයි. කාබන් බන්ධන 3යිනේ හදලා තියෙන්නේ. බන්ධන 4ක් වෙන්න බන්ධන දෙකක් තව දාමු. පැහැදිලිද? ඊට පස්සේ මෙයත් ඕකමයි. ෆ්ලූරින් දෙන්න දානවා. බන්ධන 3යි තව එකක් දානවා. ෆ්ලූරින් දානවා. ෆ්ලූරින් දානවා. තව එකක් දානවා. යට එක්කෙනාට આવොත් ඔන්න බලන් ඉන්න. ඒක නම් ටිකක් වාත වෙනවා. ඒක මේ හරිය චූටියට අඳින්න වෙන්නේ. අඳින්න යද්දී ඉඩක් මදි වෙන්නත් ඉඩ තියෙනවා. එහෙනම් මම මේක ටිකක් උඩට ගන්නවා. අවුලක් නැහැ. බන්ධන 4 කාබන් 4යි. මෙතන පයි බන්ධනය කැඩුනහම එක බන්ධනයයි. උඩින් යටින් H2යි බන්ධන 3යිනේ. එහෙනම් ඔන්න බන්ධන 4යි. මේකම ලිව්වා. H2 මෙතන බන්ධන දෙකෙන් එකක් දැම්ම බන්ධන 4ක් වෙන තව එකක් ගෙවුවා. මෙයාගේ CH3 ඉන්නවා. හැබැයි බන්ධන 3යිනේ. එහෙනම් මෙතෙන් බන්ධනය ආවම බන්ධන 4යි. මෙයාගේ H එකේ ඉන්නවා. උඩින් යටින් මේ H2 දැම්ම ගමන් බන්ධන 3යි. බන්ධන 4ක් වෙන්න ඔන්න ඔය පැත්තෙන් බන්ධනයක් ගෙවුවා. ඔන්න රබර් වල තියෙන පුනරාවර්ති ඒකකය. පුනරාවර්ති ඒකකයෙන් බහුවවයවිකය ලියද්දී පුනරාවර්ති ඒකක සිම්පලෙන් පූර්ණ සංඛ්‍යාවක් මිලියන ගාණක් ලක්ෂ ගාණක් එකතු වෙලයි මේක හැදෙන්නේ. එතකොට ඔයා කරන්නේ මේකම ලියනවා එලියන් සිම්පල් එන්නයක් දාලා. එලියන් සිම්පල් එන්නයක් දාලා ඕකම ලියනවා. පැහැදිලිද? හරි ලේසි බම් මේවා. මොනවද මේවා? නිකන් තනිකර ගෙදරින් ගෙනියන්න තියෙන ලකුණු. පැහැදිලිද? මෙන්න H ඉන්නවා. මම වෙන පාටකින් ලියන්න නේද? නැත්තම් කැතයිනේ. මෙන්න H ඉන්නවා, Cl ඉන්නවා, H ඉන්නවා. ඒ වගේ අණු n සංඛ්‍යාවක්. ඔන්න ඊළඟ එක C ඉන්නවා, C ඉන්නවා, F ඉන්නවා, F ඉන්නවා, F ඉන්නවා, F ඉන්නවා. ඒ වගේ අණු මිලියන සංඛ්‍යාවක් නැත්නම් ලක්ෂ සංඛ්‍යාවක්. අන්තිම එකේ සුදු පාටින් වගේ ලියන්න. C ඉන්නවා, H ඉන්නවා, H ඉන්නවා. මෙතෙන්ට C ඉන්නවා, CH3 ඉන්නවා. ඩබල් බොන්ඩ් එකක් එක්ක C ඉන්නවා, H ඉන්නවා. CH දෙකක් ඉන්නවා. මේ වගේ අණු n සංඛ්‍යාවක්. ඔන්න ඔච්චරයි. පැහැදිලිද? ඔය අන්තිම හරිය පේන්නේ නැති හින්දා මම මේක ස්ලයිඩ් එක චූට්ටක් උස්සලා මේ පැත්තට ගේන්නම්. එතකොට ඔයාලට පේනවා. පැහැදිලිනේ? එතකොට ඔයාලට පේනවා පුතේ. ඔන්න බහුවයවික සාරාංශය. පැහැදිලිද? එතකොට මේ එක එක බහුවයවිකේ ප්‍රයෝජන ටිකකුත් පාඩම් තිබ්බොත් ඉතින් නයිස්. පොලිතීන් ගන්නවා සිලිමලු හදන්න. සිලිමලු හදන්න ගන්නවා. සෙල්ලම් බඩු හදන්න ගන්නවා. සිලිමලු හදන්න ගන්නවා. සෙල්ලම් බඩු හදන්න ගන්නවා. ඔය වගේ දේවල් මතක තියාගන්න. මේ PVC ගන්නවා ජල නල හදන්න. පයිප් බට හදන්න. ඊට පස්සේ මේ ටෙප්ලෝන් ගන්නවා non stick බඳුන් හදන්න. ඒ කියන්නේ අර වල ගෙදර එහෙම බිත්තර දාන අර
non stick භාජනයේ තියෙන. ඔහොම උඩ දදාව ඔය ගන්න ඇලෙන්නේ නැතුව අම්මා මේ බිත්තර දාන්න උඩ දානවා මෙහෙම ගන්න උඩ දානවා මෙහෙම ගන්නවා ටෙප්ලෝන්. ඊට පස්සේ මේ පොලිඅයිසොප්‍රීන් කියන්නේ පුතේ රබර්. රබර් වල ඉතින් ප්‍රයෝජන දන්නවනේ පාවහන් ටයර් ඔය ඔක්කොම රබර්. බෝල ඕන එකක් රබර්. පැහැදිලිද? ඔන්න ඔය ටික මතකේ තියාගන්න. ඔන්න ප්‍රධාන වශයෙන් හයිඩ්‍රෝකාබන පාඩම. පැහැදිලිද? ඔය ටික හොඳට බලාගන්න. බලාගන්න මම මේක එක දිගට රෙකෝඩින් එක කරන්නේ. එතකොට මම වතුර ටිකක් තේ එකක් එහෙම විවි තමයි වැඩේ කරන්නේ. හරි? අවුලක් නැහැනේ. ඊළඟට තමයි දැනගන්න හයිඩ්‍රෝකාබන වල ප්‍රතික්‍රියා තියෙනවා. හයිඩ්‍රෝකාබන වල ප්‍රතික්‍රියා තියෙනවා. හයිඩ්‍රෝකාබන ප්‍රතික්‍රියා ප්‍රධාන වශයෙන් හයිඩ්‍රෝකාබන ප්‍රතික්‍රියා කරන්න පුතේ ඔක්සිජන් එක්ක. ඒවට කියනවා දහන ප්‍රතික්‍රියා කියලා. එහෙනම් මතක තියාගන්න හයිඩ්‍රෝකාබන ප්‍රධාන වශයෙන් O2 සමග දහන ප්‍රතික්‍රියා කරනවා. O2 සමග දහන ප්‍රතික්‍රියා කරනවා. ඔක්සිජන් එක්ක මෙයාලා කරන්නේ සෙල්ලම් ප්‍රතික්‍රියාවක් නෙමෙයි ඈ. මොකද ඒ කියන්නේ දහන ප්‍රතික්‍රියාව. ඔක්සිජන් එක දහනය වෙනවා. දහන ප්‍රතික්‍රියාවක් කරනවා. ඕනෑම දහන ප්‍රතික්‍රියාවක් මතක තියාගන්න තාපදායකයි. මේ දහන ප්‍රතික්‍රියාව තාපදායකයි. ඒ කියන්නේ තාපය පිට වෙනවා. තාපය පිට වෙන ප්‍රතික්‍රියාව. දැන් උදාහරණයක් විදියට මෙතේන් ගන්නකො. මෙතේන් O2 එක්ක ප්‍රතික්‍රියා කරනවා. එතේන් ගන්නකො. O2 එක්ක ප්‍රතික්‍රියා කරනවා. ප්‍රොපේන්ම ගන්නකො. ප්‍රොපේන් එයත් O2 එක්ක ප්‍රතික්‍රියා කරනවා. එතකොට මේ ප්‍රතික්‍රියා තුලිත කිරීමේ හැකියාව දරුවට තියෙනවා. පැහැදිලිද? එතකොට තුලිත කරන්න හරි ලේසි. මම කෙටි ක්‍රමයක් කියලා දෙන්නම්. කාබනුයි O2යි මුලින් එකතු කරලා ලියන්න CO2. කාබන් එකක් හින්දා එකයි CO2. H2යි ඔක්සිජනුයි එකතු කරලා ලියන්න ජලය. H4ක් නේ තියෙන්නේ. H4ක් නම් දෙකයි ජලය. පැහැදිලිද? පැහැදිලිද? කාබන් එකයි හින්දා එකයි CO2 H4යි හින්දා දෙකයි ජලය. එතකොට මෙතෙන්ට ගිහින් තියෙනවනේ ඔක්සිජන් දෙකයි මෙතෙන්ට ගිහින් තියෙනවා ඔක්සිජන් දෙකයි 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 හතරක් වෙන්න තුලිත කරද්දී මෙතෙන්ට දාන්න දෙකක්. ඔන්න තුලිතයි. දෙකයි O2. පැහැදිලිද? ඔන්නව තුලිත කරන්න ඕන. අය නම් මම බබාවගේ කියලා දෙන්නේ නැහැ. දෙකයිනේ. දෙකයි නම් දෙකයි CO2. කාබන් දෙකයි නම් කෙලින්ම ඒ ගාන ලියනවා CO2. කාබන් එකයි නම් එකයි CO2. දෙකයි නම් දෙකයි CO2. H6යි නම් ඒකෙන් භාගයක් වතුර 3යි ජලය. ඔන්න ක්‍රම. මෙතන ඔක්සිජන් 6යි. මෙතන ඔක්සිජන් 4යි. මෙතන 3යි 7යිනේ. පැහැදිලිද? මෙතන 4යි. මෙතන 3යි ඔක්සිජන් 7යිනේ. 7ක් දාන්න බෑනේ අපිට. ඒ කියන්නේ දෙක කීයෙන් ගුණොත් 7 වෙන්නේ 3.5න් ගුණොත් දශම ගණන් දාන්න බෑනේ. පැහැදිලිද? එහෙනම් 7 දාන්න බෑනේ. 7 දාන්න බැරි හින්දා මම මොකද කරන්නේ මේකට 7 දාලා අනිත් ඒවා දෙකෙන් ගුණ කරනවා. එහෙනම් මෙතෙන්ටත් දෙකක් එනවා. මේක දෙකෙන් ගුණ වුණාම 4ක් වෙනවා. මේක දෙකෙන් ගුණ වුණාම 6ක් වෙනවා. මේක දෙකෙන් ගුණ වුණාම 6ක් වෙනවා. බලන්න තේරෙනවද කියලා? බලන්න තේරෙනවද කියලා? අවුලක් නැහැනේ. එතන මේක තුලද කරද්දි 3යිනේ. 3යි නම් කෙලින්ම CO2 3යි. H8යිනේ. 8යි නම් කෙලින්ම ජලය 4යි. මෙතන ඔක්සිජන් 6යි. 6යි මේ 4යි 10යි. 10ක් වෙන කෙලින්ම දානවා 5ක්. කිසි අවුලක් නැහැ. කෙලින්ම 5ක් දාන. අවසාන වශයෙන් තව එකක් තුල්ද කරගන්න මට ඉඩ මදි. ඊට පස්සේ C4යි නම් H10යිනේ. එයා O2 එක්ක ලිව්වොත් 4ක් හින්දා 4යි CO2 10ක් හින්දා ඒකෙන් භාගයක් 5යි ජලය. එතකොට මෙතන 4 2 8යි මේ 5යි 13යිනේ. 13ක් වෙන්න නම් මෙතෙන්ට එන්න ඕනේ 6.5ක්නේ. දශම දාන්න බෑනේ. තුලිත කිරීමේදී භාග දාන්නේ සාමාන්‍යයෙන්. එහෙනම් මෙතන 13ම දාලා අනිත් ඒවා දෙකෙන් ගුණ කරනවා. එහෙනම් 4 දෙකෙන් ගුණ වුණාම 8යි
5 දෙකෙන් ගුණ වුණාම 10යි. 5 දෙකෙන් ගුණ වුණාම 10යි. පැහැදිලිද? පැහැදිලිද? ඔන්න ඔය ටික මතක නම් ඔයාට ගේමක් ගහන්න පුළුවන්. ඔන්න හයිඩ්‍රෝකාබන 10. පැහැදිලිද? ඔච්චරයි ඔය පාඩමේ තියෙන්නේ. එහෙනම් පාඩමේ සාරාංශය ආපහු මුලින් ඉඳන් කියන්නම්. හයිඩ්‍රෝකාබන කියන්නේ මොනවද? කෑලි 3යි. කෑලි 3 වෙනස්කම් ඔක්කොම දුන්න දඩ ෂෝට් නෝට් එකක්. ඊට පස්සේ ඇල්කේන කීන කයින 3 වෙන වෙනම ලියාගත්තා. ඊට පස්සේ බහුවේවික කෑලි 2යි කෑලි 2කට බෙදුවා උදාහරණ ලිව්වා. ඊට පස්සේ පොලිතීන් PVC පොලිවයිනයින් ක්ලෝරයිඩ් කියන VC තමයි ටෙෆ්ලෝන් පොලියිසොප්‍රීන් ඔක්කොම ඇඳ ඒකාවයවක පුනරාවර්තයකක බහුවේවිකයේ ඔක්කොම ඇඳ ප්‍රයෝජනක් කිව්වා. හයිඩ්‍රෝකාබන වල ප්‍රතික්‍රියා ටික ලිව්වා දහන ප්‍රතික්‍රියා ටික. දැම්මට කතා කරන්න තියෙන්නේ ඇල්කේන අඳින්න තියෙනවා. ඊට අමතරව මට LP ගෑස් ගැන කතා කරන්න තියෙනවා. හයිඩ්‍රෝකාබන දහනයකට අදාළ සමීකරණයක ශක්ති සටහනක් ඇදලා පෙන්නන්න තියෙනවා. එහෙනම් මේක අන්තිම ස්ලයිඩ් එක වෙයි. දැන් හිතන්නකෝ CH4 වායුවක්නේ. O2 වායුවත් එක්ක එකතු වෙලා කාබන් එකයිනේ. එහෙනම් CO2 එකයි වායුවක්. H4යි නම් ජලය දෙකයිනේ. එතකොට මෙතන ඔක්සිජන් දෙකයි මෙතන දෙකයි 4ක් වෙන්න මෙතෙන්ට දෙකක් දානවනේ. මේක තාපදායකයිනේ. එහෙනම් මට මේකේ ශක්ති සටහන ඇන්දොත් y අක්ෂයට ශක්තිය අරන් x අක්ෂයට ප්‍රතික්‍රියා ඛණ්ඩාංකය ගත්තොත් මේ පැත්තට ප්‍රතික්‍රියා ඛණ්ඩාංකය ගත්තොත් මට මේකේ ශක්ති සටහනක් ඇන්ද හැකින් ලස්සට මට ශක්ති සටහන නිකන් දිගමදි වගේ කියලා සීන් එකක් තේරෙනවා. මම මේ ටිකත් මකන්නම් ඒ හින්දා. right. මේ පැත්තට ප්‍රතික්‍රියා ඛණ්ඩාංකය ගත්තොත් මතක තියාගන්න ශක්ති සටහන් කියන එක අපි වෙනම ඉගෙනනවා මගේ වීඩියෝස් වල ආයෙක බලන්න. මේ ප්‍රතික්‍රියාවක වම් පැත්තේ තියෙන ඒවාට කියනවා ප්‍රතික්‍රියක කියලා. මේවා ප්‍රතික්‍රියක. මේ දකුණු පැත්තෙන් ඉන්න කට්ටියට කියනවා ප්‍රතිඵල කියලා. ප්‍රතිඵල. තාපදායකයි කියන්නේ ප්‍රතික්‍රියකයේ ඵලය වෙද්දි තාපය පිට කරලා. පිට කරලා කියන්නේ ප්‍රතික්‍රියක වලට වඩා ඵලවල ශක්තිය අඩුයි කියන එක. එහෙනම් ප්‍රතික්‍රියක වලට වඩා ඵලවල ශක්තිය අඩුයි. එහෙනම් ප්‍රතික්‍රියකයේ මේ හරිය ගත්තා CH4 වායුව ධන 2ක් O2 වායුව ප්‍රතික්‍රියක වලට වඩා ඵල අඩුයි. 2යි CO2 වායුව 2යි ජලය. පැහැදිලිද? හැම වෙලේම වෙන්නේ ප්‍රතික්‍රියක ප්‍රතිඵලයක් වෙන එක. ප්‍රතික්‍රියක ප්‍රතිඵල වෙද්දී පරිසරයට තාපය පිට වෙනවා. ඔන්න ඔය වගේ එකක් ඇඳ ගන්න පුළුවන් වෙන්න ඕනවා. ශක්ති සටහන. පැහැදිලිද? ඒ හැම ශක්ති සටහනකම මතක තියාගන්න හයිඩ්‍රෝකාබන දහනයක් නම් තාපදායකයි. ඒ කියන්නේ ප්‍රතික්‍රියක වලට වඩා ඵල යටින්මයි එන්නේ. ඊට පස්සේ ඔයාට ඇල්කේන විතරනේ තියෙන්නේ. ඇල්කීන ඇල්කයින් නැහැනේ. එතකොට මේ වගේ භෞතික තත්ත්ව දාන්න එපයි. භෞතික තත්ත්ව දාද්දිවා මතක තියාගන්න සාමාන්‍යයෙන් ඇල්කේන එක කාබන් 1 ඉඳන් 5 දක්වා විතර ඇල්කේන වායු. කාබන් සාමාන්‍යයෙන් 5න් පස්සේ කාබන් 8 9 වගේ ලෙවල් එකක් දක්වා ද්‍රව. එතනිනුත් එළියට ගියාම 10 විතර පැන්නාම ඝන කියලා මතක තියාගන්න. එච්චර ඈත එන්නේ නැහැ. ඔයාට එන්නේ එක්ක වායුවක් එක්ක ද්‍රවයක්. පැහැදිලිද? භෞතික තත්ත්ව ලියද්දී දැන් ඔක්ටේන් ගන්නකො කාබන් 8යි ද්‍රවයක්. එච්චර ඒවා ඉන්නේ නැහැ. ඕකයි වෙන්නේ. පැහැදිලිද? දැන්ලා මේක දැනගන්න ඕනේ එකම දේ ওই ටිකත් ඉවරයි. LP ගෑස් එක ගැන දැනගන්න ඕනේ. එතකන් ওই ටික බලන්න. බලාගන්න LP ගෑස් ගැන කියලා දෙන්න. හරි. ඒතර අපිට ටිකක් ඒකක් එහෙම බීලා අපි ආතල් එක වැඩි කරමු ඈ. LP ගෑස්
ඔය LP ගෑස් කියන 2021 සාමාන්‍ය පෙළ පේපරයේ ප්‍රශ්නයක් තිබ්බා. LP ගෑස් වල තියෙන මොන මොන වායුවද කියලා. මතක තියාගන්න LP ගෑස් වල තියෙන ප්‍රොපේනුයි බියුටේනුයි. ප්‍රොප් කියද්දි C3යි. එන හයිඩ්‍රජන් දෙගුණේ 6යි දෙකක් එකතු වුනහම 8යි. බියුට් කියන්නේ 4ට දෙගුණේ 8යි දෙකක් එකතු වුනහම 10යි. මතක තියාගන්න. ඔන්න ප්‍රොපේන් බියුටේන්. සාමාන්‍යයෙන් ගෑස් ටැංකියක් හදලා තියෙන්නේ ඔයා දැකලා තියෙනවා ගෑස් ටැංකිය ගෙදර ඇතිනේ. නිල් පාට එකක් අපේ ගෙදර තියෙන. ඔන්න ඔය වගේ ගෑස් සිලින්ඩරේ තියෙනවා ඔන්න ඔහම කට ඔහම තිබිලා ඔන්න ඔහමනේ ගෑස් සිලින්ඩරේ තියෙන්නේ. මේ ගෑස් සිලින්ඩරේ බඳ හදලා තියෙන ප්ලාස්ටික් වලින් නෙමෙයි යකඩ. ඒකට හේතුව මේක යකඩ වලින් හදලා තියෙන. ඒකට හේතුව ඉහළ පීඩනයට ඔරොත්තු දෙන්න. මේක ඇතුලේ ඉහළ පීඩනයක් තියෙනවා. ඉහළ පීඩනයට ඔරොත්තු දෙන්න තමයි මේක හදලා තියෙන්නේ යකඩ වගේ හයි එකකින්. නැත්නම් ප්ලාස්ටික් වලින් හදන්න තිබ්බනේ ගෑස් ටැංකිය. පැහැදිලිද? මේ ගෑස් ටැංකියේ ප්‍රොපේනුයි බියුටේනුයි මාර විදිහට සම්පීඩනය කරලා ප්‍රෙෂර් එකදී හිර කරලා තියෙනවා. මතක තියන්න ප්‍රෙෂර් එකක් යොදලා මේක හිර කරලා තියෙනවා. පට්ට ඉහළ කියන්නේ ලං කරලා මේක ඇතුළට ගහලා තියෙනවා. එතකොට මේකේ අර ඉහළ පීඩනයක තමයි මෙලා දරාගෙන ඉන්නේ. ඒ හින්දා මේක යකඩ වලින් හදන එක ගොඩක් හොඳයි. ගෑස් ටැංකිය හදන්නේ ඕකෙන් ඔය මහලු ග්‍රේඩ්ඩක් අහන්නේ නැහැ. ඕකෙන් අහන්න ඕකේ තියෙන වායු දෙක මොකක්ද කියලා. ඒතර වායු දෙකේ දහන ප්‍රතික්‍රියාව නැත්තම් O2ත් එක්ක ප්‍රතික්‍රියා දෙක අහනවා එච්චරයි. සාමාන්‍යයෙන් ගෑස් ටැංකිය ගෑස් ලීක් එකක් වුණාම මට නම් ගෙදර ගෑස් ලීක් එකක් වුණාම ඉන්නම බෑ මහා කැත ගඳක් නෙන්නේ. ඒකට හේතුව මේකේ ගෑස් ලීක් එකක් වුණාම ගෑස් ලීක් වුණාම හොයාගන්න පුළුවන් මේකේ හේතුව මර්කැප්ටේන් කියලා සංයෝගයක් දාලා තියෙනවා. මර්කැප්ටේන් කියන එකේ බලු ගඳක් එන්නේ මහා කැත ගඳක් එන්නේ. ඒ හින්දා ගෑස් ලීක් එකක් හොයාගන්න පුළුවන්. ගෑස් ටැංකියකින් ගෑස් ලීක් වුණාම මිනිස්සු දැනගන්න එපයි. ඒක නැත්තම් ඒ කාමරේ ගෑස් වලින් පිරුණොත් එහෙම වා පුලින් කුරක් පත්තු කරලා වාතින් බිමටම ගියාන්කෝ ගිනි ගන්න පුළුවන් කාමරේ. ගෑස් ලීක් එකක් හොයාගන්න ගෑස් ටැංකිය ඇතුළට මර්කැප්ටේන් ගහලා තියෙනවා. ඔන්න ඔය ටික මතක තියාගන්න. එතකොට මේ වේදී පුතාට පාඩම් දෙයක් මම ඉගෙනුවා. එක හයිඩ්‍රෝකාබන. දෙක තාංග සහ ඒවායේ යෙදීම් ගැන කතා කරමු. පැහැදිලිද? වෙලාව 2:42යි. පැහැදිලි. දැන් කතා කරන්න තියෙන එතනින් එහාට ඊළඟ මට කතා කරන්න තියෙන්නේ මිශ්‍රණ පාඩමයි තාප විපර්යාසය මැනීම කියන පාඩම. මිශ්‍රණ පාඩමයි තාප විපර්යාසය මැනීම කියන පාඩම. right මේ slide.com ඉවරයි. ඒ හින්දා මම මේ white board එක ඉවර කරන්නම් පිටු 19ම ඉවර හින්දා මම අලුත් white board එකක් ගන්නවා. හරි. එහෙනම් ඔන්න මම අලුත් white board එකට ඇවිල්ලා වැඩේ කරගෙන යනවා. right ඔන්න අලුත් white board එකට ආවා. දැන් මම කතා කරන්න යන්නේ මිශ්‍රණ පාඩම. ඊට අමතරව මම කතා කරන්නේ මිශ්‍රණ පාඩමට අමතරව චුට්ටක් ඉන්න මගේ මයික් එකේ පොඩි ප්‍රශ්නයක් වගේ මම ඒකත් බලා ගන්නවා. හරි නෑ මයික් එකේ ප්‍රශ්නයක් නැහැ ලොකු අවුලක් නැහැ. මම කතා කරන්නේ මිශ්‍රණ පාඩමයි ඊට අමතරව කතා කරනවා මිශ්‍රණ පාඩම ඊට අමතරව මම කතා කරනවා තව පාඩමක් තාප විපර්යාසය මැනීම. මිශ්‍රණයි තාප විපර්යාසය මැනීම. තාප විපර්යාස මැනීම. ඕකේ ලොකු පාඩම නම් මිශ්‍රණ. ඕකට සාමාන්‍ය විනාඩි 45ක් විතර යනවා. තාප විපර්යාස මැනීමට නම් විනාඩි 20ක් විතර යන්නේ. එතකොට කොහොමත් තව පැයක විතර වීඩියෝ සංඛ්‍යාවක් ඉතුරු වෙලා තියෙනවා. පැයක විතර කාලයක් වැඩේ කරගෙන යන්න වෙනවා අනිවාර්යයෙන්. පැහැදිලිද? ඒතර හරියට කරගන්න. මේ අන්තිම කාලේ පුළුවන් උපරිම කරන්න අපිත් පුළුවන් උපරිම දව්වක් ඔයාලට දෙනවා. ඉතින් මේක පැනලා එන්නේ ඒ ලෙවල් අපි එකට කෙමිස්ට්‍රි ගොඩ දාමු. අපි කරමු මේක. අපිට කරන්න පුළුවන් මේක. පැහැදිලිද? අපි විශ්වවිද්‍යාලය යන්න ඕනේ. ඔය ආයුතු තනක් අත්දැකීම් ගන්න ඕන තනක්. සාමාන්‍ය බලෙන් මේ ජීවිතේ ඉගෙන ගන්න එක නවත්තන්න එපා. මෙතනින් එහාට හරි ලේසි. හොඳට කරගත්තොත් එන ගමනක් ගිහේ.
හොඳ වාහනයක් ගත්ත හැකි, හොඳ ගෙයක් ගෙදරක හිටිය හැකි, හොඳ වටිනාකමකින් යුක්ත විදිහට ජීවත් වුණ හැකි. ඒ ඔක්කොම හදා ගන්නවා මෙතනින් ඈතර වෙන්න ඕනේ. ඒකයි අපි මේ මෙච්චර ආඩු දව් කරන්නේ. මේක පයින්න ඕනේ. මේ කඩේම අනිවාර්යෙන් ජය ගන්නම ඕනේ. ඒ හින්දාමයි අපි වාට මෙච්චර මේ කියන්නේ මේක කරගන්න, මේක වාට කරගන්න පුළුවනි කියලා හැම වෙලේම මතු කරන්නේ. මේක කරගන්න ඕනේ හින්දා පුතේ. එහෙනම් මතක තියාගන්න මේක කරමු අපි. අපි එකතු වෙලා මේ ගේම ගහමු. ඉතින් මේ වෙද්දී සාමාන්‍ය පෙළට අදාළ පාඩම් 20ක විතර අපි වීඩියෝස් දීලා තියෙනවා නොමිලේ බලන්න ළමයිට. ඒකට මේකේ ඇති නැති පරතරයක් තියෙනවා මේ සමාජේ. සල්ලි නැති ළමයෙක් ඉගෙන ගන්න බැරි වෙන්න බෑ. ඒ ළමයට පුළුවන්. ඒ ළමයට උදව් කරන්න තමයි මං ඉන්නේ. පුළුවන් ළමයාටත් උදව් කරන්න තමයි මං ඉන්නේ. බැරි ළමයාට දුප්පත්කම හින්දා දුප්පත්කම ඉගෙන ගැනීමට බාධාවක් වුණා නම් අන්නවාට උදව්වක් අපි කරලා තියෙනවා. එතන මේ වීඩියෝස් නිරන්තරයෙන් බලන්න. තවත් මේ වගේ වීඩියෝ 4 පැක් 3ක් විතර හම්බ වෙයි. එතනින් ඔයාගේ සාමාන්‍ය පෙළ කඩීම ඔයාට විශිෂ්ට ලෙස ඒ සාමාර්ථයකින් අතර කර ගන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් මම කතා කරනවා තාප විපර්යාසයේ මැනීම කියන පාඩම. ඒ එක්කම මම කතා කරනවා මිශ්‍රණ පාඩම. එතනින් මම වැඩේ නවත්තනවා. පැහැදිලි? එහෙනම් ඔන්න එක දිගට ඔය වැඩේ පැයක් විතර යනවා. එතනින් කතන්දරේ ඉවරයි. පැය දෙකමාරක විතර වීඩියෝ එකක් තියෙනවා. හොඳට බලන්න. පැහැදිලි? තාප විපර්යාසය මැනීම. තාප විපර්යාසය මැනීම. මතක තියාගන්න ඕකේ තියරි ටිකක් තියෙනවා. තාප විපර්යාසය මනින්න සූත්‍රයක් තියෙනවා. සාමාන්‍ය තාප විපර්යාසය මනින්නේ Q = mc t ගෙන සම්බන්ධයි. Q කියන්නේ තාප ප්‍රමාණය. මේ තාප ප්‍රමාණය. M කියන්නේ ස්කන්ධය. ස්කන්ධය mass කියන එක. C කියන්නේ specific heat capacity. ඒ කියන්නේ විශිෂ්ට තාප ධාරිතාව. θ කියන්නේ උෂ්ණත්ව වෙනස. උෂ්ණත්ව වෙනස. ඔන්න ඔච්චරයි දැනගන්න තියෙන තියරි ටික. ඔන්න ඕකමයි විභාගෙට එන්නේ සහ හැමදාම විභාගයට ගානක් ඕකෙන් තියෙනවා. එතකොට තාප ප්‍රමාණය මනින්නේ ජූල් වලින්. ස්කන්ධය මනින්නේ කිලෝග්‍රෑම් වලින්. විශිෂ්ට තාප ධාරිතාව ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට වලින්. θ මනින්නේ කෙල්වින් වලින්. පැහැදිලි? ඔන්න ඔය ටික දැනගන්න. එතකොට සමහර ද්‍රවවල ස්කන්ධය දෙන්නේ නැතුව ඝනත්වය හා පරිමාව දුන්නාම ස්කන්ධය කියන්නේ ඝනත්වය වතාවක් පරිමාව නිසා ස්කන්ධය කියන්නේ ඝනත්වය වතාවක් පරිමාව නිසා අලුත් සූත්‍රයක් ව්‍යුත්පන්න වෙනවා Q = dvc θ කියන. ඔන්න අලුත් සූත්‍රේ. මේකේ d කියන්නේ ඝනත්වය, v කියන්නේ පරිමාව. d කියන්නේ ද්‍රාවණයේ ඝනත්වය, ද්‍රාවණයේ ඝනත්වය, v කියන්නේ ද්‍රාවණයේ පරිමාව. ද්‍රාවණයේ පරිමාව. ඔන්න ඔය ටික මතක තියාගත්තට වැරද්දෙන්නේ නැහැ. ඔයාට සුපිරි. එන ගමනක් ගියහැකි. ඔන්න ඕක තමයි සංකල්ප ටික. එතකොට ඕකෙන් එන්න පුළුවන් ව්‍යුහගතයක් නැත්නම් ව්‍යුහගත ටයිප් එකේ රචනාවක් නැත්නම් MCQ එක. ඕකෙදි සාමාන්‍යයෙන් ගාන දෙන්නේ පොලිස්ටයිරීන් කෝප්පයක් එක්ක. පොලිස්ටයිරීන් කෝප්පයක් දෙනවා. පොලිස්ටයිරීන් තාප සන්නායකතාව හරිය අඩුයි. එතකොට තාප හානි වෙන්නේ නැහැ. ඒ හින්දා පොලිස්ටයිරීන් වලින් හදපු පොලිස්ටයිරීන් කෝප්පයක තමයි ඔය වැඩේ කරන්නේ අපි. කෝප්පයක ඕක කරද්දී අපි ඕක පියනකින් වහනවා. ඔය පියනයක් තාප හුවමාරු වෙන්නේ නැති එක. ඒකට කියනවා තාප පරිවාරික පියනක්. පොලිස්ටයිරීන් කෝප්පයක් ගන්නේ ඇයි ඒ තාප හානිය වළක්ව ගන්න. තාප හානිය අඩු කරගන්න. ඊට පස්සේ තාප පරිවාරික පියනකින් වහන්නේ තාප හානිය අඩු කරගන්න. එහෙනම් මතක තියාගන්න මේ දෙකම කරන්නේ තාප හානිය අඩු කර ගැනීමට. ප්‍රැක්ටිකල් එක කරද්දී තාප හානිය වුණොත් දෝෂයක්. තාප හානිය වළක්ව ගන්න බෑ. අඩු කර ගන්න විතරයි පුළුවන්. මතක තියාගන්න ඕවා වැදගත්. තාප හානිය වළක්වන්න බෑ. තාප හානි වෙනවම. අපේ ජීවිතේ අපිට පාඩු වෙනවමයි. අපිට කෙල වෙනවමයි කවදා හරි. සුට්ටක් රේවා ඉතින් ජීවිතේ නැග්මට හේතුවක් කවදා හරි දවස්. වැටෙන්න ඕනේ නැගිටින්න. අන්න ඒ වගේ මතක තියාගන්න තාප හානියක් වෙනවමයි. ඒක අඩු කරගන්න
පොලිස්ටයිරීන් කෝප්පයක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් තාප පරිවාරක පියනක් ගහන්න පුළුවන්. ඊට පස්සේ මේකේ උෂ්ණත්වය කියවන්න මම තර්මෝමීටරයක් ඔබනවා. උෂ්ණත්වමානය. ආයෙ නිකන් කැම්පස් එකට ගියා වගේ තමයි කෙලින්ම ප්‍රැක්ටිකල් එක. උෂ්ණත්වමානය ගන්න උෂ්ණත්වය කියව ගන්න. ඊට පස්සේ මේකෙදි මිශ්‍රණය පුරා ඒකාකාර උෂ්ණත්වයක් තියාගන්න මන්තයක් පාවිච්චි කරමු. මන්තය. මේ ගොඩක් පේපර් වල අහලා තියෙනවා මන්තයක් ගන්න ඇයි කියලා. මිශ්‍රණය පුරා ඒකාකාර උෂ්ණත්වයක් පවත්වා ගැනීමට. ඒකාකාර උෂ්ණත්වයක් පවත්වා ගැනීමට. මතක තියාගන්න. ඇයි මන්තයක් ගන්න? මිශ්‍රණය පුරා ඒකාකාර උෂ්ණත්වයක් පවත්වා ගැනීමට. ඇයි තර්මෝමීටරයක් ගන්නේ? පරීක්ෂණයට පෙර හා පසු පාඨාංක ගැනීමට. පරීක්ෂණයට පෙර හා පසු පාඨාංක ගැනීමට. පාඨාංක ගැනීමට. ඔච්චරයි තියෙන්නේ. පැහැදිලිද? ඔන්න ඔය ටික මතක තියාගන්න. ඊට පස්සේ මං හිතන්නකො මේක ඇතුලේ කලවම් කිරුවා දෙන්නෙක් කියලා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩුයි HClුයි කලවම් කිරුවා කියන්නේ. පැහැදිලිද? එතකොට මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ උෂ්ණත්වය අපි ඔන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය ඇඳගත්තා. ඔන්න HCl ද්‍රාවණයත් ඇඳගත්තා. මේකේ උෂ්ණත්වයත් උෂ්ණත්වමානයකින් බලාගත්ත හැකි. මේකේ උෂ්ණත්වයත් උෂ්ණත්වමානයකින් බලාගත්තේ. මේ දෙන්නගේ ආරම්භ උෂ්ණත්වය තිබ්බ කියන්නකො සෙල්සියස් අංශක 20. මේක එකෙක්ගේ තිබ්බා කියමුකෝ 31යි. අනිකගේ තිබ්බ කියන්නකො සෙල්සියස් අංශක 30යි කියලා. මිශ්‍ර කෙරුවාට පස්සේ උෂ්ණත්වමානයේ අගය හිතන්නකො සෙල්සියස් 40යි කියලා. පැහැදිලිද? සෙල්සියස් 31යි 30යි. සාන්ද්‍රණය පරිමාව මේ දෙන්නගේ මෙයාගේ සාන්ද්‍රණය 1 මෝල් DM ඍණ 3 පරිමාව 100යි මිලිලීටර්. මෙයාගේ සාන්ද්‍රණය 1 මෝල් DM ඍණ 3 පරිමාව 100යි කියලා හිතන්නකො. කොහොම තිබ්බේ කියන්නකො. ඔන්න ගාන. මම ඔතනම තමයි ගාන හදන්නේ. ස්ලයිඩ් එක උස්සලා. මම ආපහු කිව්වොත් තාපය ප්‍රැක්ටිකල් කරන්න පොලිස්ටයිරීන් කෝප්පයක තාපහානිය අඩු කරන්න වළක්වන්න නෙමෙයි අඩු කරන්න. තාප පරිවර්ග පියනක් දාන්නේ තාපහානිය අඩු කරන්න වළක්වන්න බෑ. උෂ්ණත්වමානයක් ගන්නේ පරීක්ෂණයට කලින් උෂ්ණත්ව මාක් කරන්නයි පරීක්ෂණයට පස්සේ උෂ්ණත්ව මාක් කරගන්නයි. උෂ්ණත්වමානයෙන් තමයි ඒක කියවන්නවා. දන්නවනේ උෂ්ණත්වමාන ගැනත් මම කියලා දෙන්නම් තව වීඩියෝ එකක්. මන්තයක් ගන්න. මන්තය කියන්නේ අර කලවම් කරන හැන්දක් ගහනවා වගේ. අම්මා මොකද කරන්නේ? අර තේ එක නිමන් ඩොඩ් 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 ගාලා ගහන්නේ හැන්දේ. අන්න ඒ වගේ මන්ත කරනවා. ඇයි මන්ත කරන්නේ? මිශ්‍රණය පුරා එකම උෂ්ණත්වයක් පවත්ව ගන්න. පැහැදිලිනේ? ඊට පස්සේ ආරම්භය ගත්තා ඉන්නේ ඔයතුයි HClුයි මෙන්න දත්ත ටික දීලා තියෙනවා. දැන් මම උඩට ගියොත් ඔන්න ගාන හදන්න. මට මේකට Q සමානයි dVCT ට දැම්ම හැකිනේ. MCT ට දාන්න ස්කන්ධ දීලා නැහැනේ. එතකොට dVCT ට මතක තියාගන්න ඝනත්වය කියන එක දෙන්න ඕනේ නැහැ. ජලයේ ඝනත්වයට සමානයි. මිශ්‍රණයේ ඝනත්වය 1 GCm ඍණ 3. විශිෂ්ට තාපධාරිතාව මතක මේ පරිමාව මතක තියන්න. දෙන්න කලවම් වුණාම 100යි 200යි. මිලිලීටර් කියන ඝන සෙන්ටිමීටරම. විශිෂ්ට තාපධාරිතාව 4200යි ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියසයට කියලා දෙන්නේ. නැත්තම් කෙල්විනයට කියලා. මතක තියාගන්න. ඔන්න මෙහෙමයි දෙන්නේ. C සමානයි 4200යි ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට කියලා දෙන්නේ. ඔන්න ඕකම තමා 4.2යි ජූල් ග්‍රෑමයට කෙල්විනයට කියලා. කිලෝග්‍රෑම් ග්‍රෑම් කරන්න 1000න් බෙදුවා. අන්න එයාගේ දාන්න මෙතන. 4.2යි ජූල් ග්‍රෑමයට කෙල්විනයට. තීටා කියන්නේ උෂ්ණත්ව වෙනස. වෙනස කීයද කියලා බලලා ගන්න. ආරම්භයේ 31කුයි 30කුයි තියෙන්නේ. අවසානයේ තියෙනවා මේ 40. එහෙනම් උෂ්ණත්ව වෙනස ගත්ත හැකිනේ ස්ලයිඩ් එක උස්සලා ඔන්න බලන්න. උෂ්ණත්ව වෙනස එනවා 40 ඍණ 31 ධන 30 බෙදීම 2. බලපන් ඒක තේරෙනවද කියලා? උෂ්ණත්ව දෙකක් තියදී ඇවරේජ් එකක් ගන්න එපා. 40න් අඩු වෙන්න ඕනේ. එකක් 31 අනික 30. ඒක 30 කියන්නේ නැතුව අපි ගමු 29 කියලා.
නැත්තම් සුළු කරන්න බැරි වෙනවා. බැරි නෑ එපා වෙනවා. එහෙනම් 31 ධන 29 බෙදීම 2. එහෙනම් සුළු වුණාම මේක එනවා මෙයාට මෙයා කැපෙනවා 200යි ග්‍රෑම්. මෙයා 4.2යි ජූල් ග්‍රෑමයට කෙල්විනයට. උෂ්ණත්ව වෙනස එනවා 31යි 29යි 60යි 62 බෙදුවම 30යි 40න් 30ක් ගියාම 10යි. කෙල්වින්ට කෙල්වින් ඍණ එක කැපෙනවා ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා. එහෙනම් එනවා මෙයා මේකෙන් වුණාම 42යි 42 ඒවා 200ක්. එහෙනම් 42 ඒවා දෙකක් 84.2යි 8400යි ජූල් කියලා එන උත්තර. පැහැදිලිද? 8400යි ජූල් කියලා එන උත්තර. මේක සුළු කරපු හැටි තේරුණා නා 42 ඒවා 200ක් 8400. එතකොට මේ 4200යි ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට කියන්නේ ජලයේ විශිෂ්ට දාපතාවය. මේ 1 GCM ඍණ 3 කියන්නේ ජලයේ ඝනත්වය. එතකොට ඒකම ග්‍රෑම් මෙතන ග්‍රෑම් වලින් ස්කන්ධ එන්නේ. ඝනත්වයේ පරිමාණයෙන් ගොඩනගාම ග්‍රෑම් ස්කන්ධ එන්නේ. ඒ හින්දා ඒකම 1000න් බෙදලා තමයි මෙතෙන්ට ආදේශ කිව්වේ 4.2 කිය. එතකොට උෂ්ණත්වය ගත්ත හැටි තේරෙනවද? උෂ්ණත්වය ගත්තේ කොහමද? වැඩි උෂ්ණත්වයෙන් ඔන්න ගාන මං අතින් මැකුණා ටික. වැඩි උෂ්ණත්වයෙන් මේ වැඩි උෂ්ණත්වය 40යිනේ. අඩු උෂ්ණත්වය අඩු කෙරුවා. ආරම්භ උෂ්ණත්වය කියන්නේ මේ දෙකේ එකතුව බෙදීම 2. එතකොට මට එනවා කෙලින්ම උත්තරේ එනවා 8400 ජූල්. ඔච්චරයි සාමාන්‍ය පෙළට එන්නේ. තව එන්තැල්පිය කියලා ගෑල්ලක් එනවා. ඒක ඔයාලට නෑ. මම නිකන් කියලා දෙන්නම් ඔය වැඩියෙන් පාඩම් කරලා ළමෙක් ඉන්නවා නම් එන්තැල්පිය ගෑල්ල. එන්තැල්පිය කියන්නේ තාපය බෙදීම මවුල. තාපය 8400යි කියන්නේ කිලෝ වලින් 1000න් බෙදලා 8.4යි. 8400 10න් බෙදුවාම 8.4යි. මවුල වෙනුවට එකෙක්ගේ මවුල දාන්න. ඇත්තම දාන්න ඕන අඩුම එකාගේ මවුල. එහෙම ඕනේ නැහැ. ඔයාට ආවොත් එන්නේ ඕකේ ලේසිම එකක්. එන්නේ නැහැ. එතකොට එකෙක්ගේ මවුල දාන්න. මවුල කියන්නේ සාන්ද්‍රණය වතාවක් පරිමාව. සාන්ද්‍රණය 1 මෝල් dm ඍණ 3 පරිමාව 0.1. එතන මෙයාට මෙයා සුළු වුණ ගමන් උත්තරේ මේක 0.1යි කියලා එනවා. 0.1 උඩට ආවම 10ක් එනවා. එහෙනම් 84යි මවුලයට කිලෝ ජූල්. අම්ල භස්ම ප්‍රතික්‍රියා තාප දායක හින්දා එන්තැල්පියට ඍණ අකුරක් දාන්න. එහෙනම් උත්තරේ ඍණ 84ක් කියලා එනවා. පැහැදිලිද? ඔච්චරමයි දී. ඉතින් මම දෙවෙනි ස්ලයිඩ් එක ටිකක් ලොකුවට කතා කරමු. ලොකුවට කතා කරුවා. ඕනනම් මම ඒක පුංචි කරලත් ඔයාලට පෙන්වන්න උත්සාහ කරන්න. නමුත් ඊට වඩා පුංචි කරන්න බැරි වෙන ලයින් එකක් තියෙනවා. එතකොට ඔන්න ඔච්චරයිදී. මම ඊළඟ ස්ලයිඩ් එකට යන්න. පැහැදිලිද? තාපය ගානක් හදන හැටි. එහෙනම් තාපය ගානකව මතක තියාගන්න ඕන දෙයක් මන්තයක් ගන්න ඇයි? 2 පාඨාංක ගන්න ඕන ආකාර මොනවද? ලබාගත යුතු පාඨාංක මොනවද කියලා දැනගන්න. උෂ්ණත්වමානය පාවිච්චි කරන්නේ ඇයි කියලා දැනගන්න ඕන. උෂ්ණත්වමාන ගන්නේ තාපහානිය වළක්ව ගත්තේ කොහොමද කියලා. තාපහානිය අඩු කරගත්තේ කොහොමද කියලා දැනගන්න ඕන. මේ ගණන් වලදී ඔයා පාවිච්චි කරපු උපකල්පන මොනවද කියලා අහනවා. ඔන්න ඔය ටික ඔක්කොම දන්නවනම් ඔයාට ඕකෙන් එන ගාන හැදුවේ. ඕකෙන් මම හදපු ගානේ හරියම ක්වොලිටි ගානක්. ඒක හදන්න ගණන් 2 3ක් හදන්න. මේක තියරි පන්තියක් නෙමෙයි. මේක උදව් කරන පන්තියක්. මන්තය ගන්න මිශ්‍රණය පුරා ඒකාකාර උෂ්ණත්වයක් පවත්වලා. මන්ත කිරුවම මිශ්‍රණය පුරා එකම උෂ්ණත්වයක් තියාගත්තා. පාඨාංක ගන්නවා අවස්ථා 2. 1 මිශ්‍ර කිරීමට පෙර. මිශ්‍ර කිරීමට පෙර. 2 මිශ්‍ර කළ පසු. මිශ්‍ර කිරීමට පසු. පෙර පාඨාංකයි පසු පාඨාංකයි ගන්න. උෂ්ණත්වමානය පාවිච්චි කරනවා එකක් මොකද තුලද? අර පොලිස්ටයිරීන් කෝප්පෙයි තාප පරිවාරික පියන තියෙන භාජනය තුල. භාජනය තුල. අනිත් එක කලවංකල දෙන්න තුල. කලවංකල භාජන තුලත් තියෙන උෂ්ණත්වමාන. ඔන්න ඔය ඔක්කොගෙම උෂ්ණත්වමාන තියෙනවා. තාපහානිය අඩු කරගන්න තමයි පොලිස්ටයිරීන් කෝප්පයක් ගත්තේ. ඊට අමතරව තාප පරිවාරික පියනකින් වැහුවේ. මේ ගානක කරන උපකල්පන තමයි පරිසරයට තාප හානියක් සිදු නොවේ යයි සැලකීම. තනි බොරුවක්. තාප හානියක් වෙනවා. තාප හානියක් සිදු නොවේ යයි සැලකීම. සිදු නොවේ යයි සැලකීම.
ඊළඟ එක තමා මේකෙදී වැදගත්ම දේ තමා මිශ්‍රණයේ ඝනත්වය ජලයේ ඝනත්වයට සමානයි කියන. ඕන ගානක ඝනත්වය දීලා නැත්නම් ඒක 1 GCM ඍණ 3 කියලා ගන්න. කිසිම වැරද්දක් නැහැ. මිශ්‍රණයේ ඝනත්වය දීලා නැත්නම් ඒක ගන්න 1 GCM ඍණ 3 කියලා ජලයේ අගයට සමානයි කියන. අන්තිම එක තමා මිශ්‍රණයේ වීතාදා ජලයේ වීතාදට සමානයි. C ජලය සමානයි C මිශ්‍රණය. C කියන්නේ විශිෂ්ට දාබ ධාරිතාව. ඒකත් මතක තියාගන්න විශිෂ්ට දාබ ධාරිතාව එක්ක 4200යි ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට එහෙම නැත්නම් 4.2යි ජූල් ග්‍රෑමයට කෙල්විනයට. ඔච්චරයි. ඔන්න උපකල්පන ටික. ඔන්න ඔය පාඩමට තමයි තාපය පාඩම කිය. බලන්න ඔයාලට තාපය පාඩම පුළුවන්ද කියලා. ඔන්න ඔය පාඩමට සම්පූර්ණයෙන් අපි තාපය කියලා කියන. බොහොම චූටි පාඩමක් තාපය කියලා පාඩම. බොහොම පොඩි පාඩමක්. ඊට පස්සේ ප්‍රධාන වශයෙන් තාපයේදී උගන්වනවා ප්‍රතික්‍රියා ಜಾති දෙකක් ගැන. එක තාපදායක ප්‍රතික්‍රියා අනිත් එක තාප අවශෝෂක ප්‍රතික්‍රියා. තාපදායක ප්‍රතික්‍රියාවක් තියෙනවා තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් තියෙනවා. තාපදායක ප්‍රතික්‍රියා තියෙනවා තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඔන්න ඔය දෙක ගැන දැනගන්න ඕන. ඔය දෙක මම සංසන්දනාත්මකව ගන්නවා. මම ශක්ති සටහනක් ඇන්දොත් මේ පැත්තට ශක්තිය මේ පැත්තට ප්‍රතික්‍රියා ඛණ්ඩාංකය මම මේකෙත් ඇන්දොත් y අක්ෂයට ශක්තිය x අක්ෂයට ප්‍රතික්‍රියා ඛණ්ඩාංකය ඔන්න ගත්තෝ. මතක තියාගන්න ප්‍රතික්‍රියක වලට වඩා පළවල ශක්තිය අඩුයි නම් ප්‍රතික්‍රියක වලට වඩා ප්‍රතිඵලවල ශක්තිය අඩුයි නම් ඔය වගේ ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියකයේ ඵලය වෙද්දී පරිසරයට තාපය පිට වෙනවා. තාපදායකයි කියන. ප්‍රතික්‍රියකයට වඩා ඵලයේ ශක්තිය වැඩි නම් ඒ කියන්නේ ප්‍රතික්‍රියකයේ ඵලය වෙන්න ශක්තිය උරා ගන්නවා. ප්‍රතික්‍රියකයේ ප්‍රතිඵලය වෙන්න ශක්තිය උරා ගන්නවා. තාපය උරා ගන්නවා. ඔය වගේ ප්‍රතික්‍රියාවකට කියනවා තාප අවශෝෂකයි කිය. මතක තියාගන්න. එතකොට ඔය දෙකේ අතර තියෙන හියුජ් ગેප් එකක් තමයි ලොකු වෙනසක් තමයි තාපදායක ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලවලට වඩා ප්‍රතික්‍රියක ශක්තිය වැඩි. ප්‍රතිඵලවලට වඩා ක්‍රියක ශක්තිය වැඩි. මේකේ තියෙන ලොකු වෙනසක් තමයි ප්‍රතික්‍රියකවලට වඩා ප්‍රතිඵලවල ශක්තිය වැඩි. ඔන්න ලොකු වෙනසක්. දෙන්නගේ තියෙන. පැහැදිලිද? ඒ වගේම මතක තියාගන්න තාපදායක ප්‍රතික්‍රියාවක එන්තැල්පිය ඩෙල්ටා H කියන්නේ එන්තැල්පිය ඍණයි. මෙයාගේ එන්තැල්පිය කියන්නේ ඩෙල්ටා H ධනාගයක්. ඒ වගේම මතක තියාගන්න තාපදායක ප්‍රතික්‍රියාවක් වෙද්දී උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වීමක් වෙනවා. ඒ වගේම මතක තියාගන්න තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකදී උෂ්ණත්වය අඩු වෙනවා. ඔන්න ඔය ටික පාඩම් නම් ඔයාට තාප විපර්යාසය මැනීම කියන පාඩම පුළුවන් වෙනවා. පැහැදිලිද? ඔය ටික විතරයි තියෙන්නේ. තව චූට්ටක් මම මේක උඩට යවලා ඔය දෙකේ වෙනස්කම් ටික කියන්නේ උදාහරණ ටිකක් කියලා ඔක ඉවරයන්ම කරන්නම් ඕන. උදාහරණ ටික. මතක තියාගන්න තාපදායක ප්‍රතික්‍රියාවලට තියෙන ප්‍රධාන උදාහරණ තමයි ඉන්ධන දහනය. ඕනම ඉන්ධනයක් LP ගෑස් එකෙන් පටන් අරන් ඔක්ටේන් දක්වා ඕන එකක් දහනය කිරේ. ඒ වගේම තාපදායක තව එකක් තමයි ශ්වසනය. ශ්වසනය තාපදායකයි. තව තාපදායකයි ඕනෑම අම්ලයක් භස්මයක් එක්ක කලවම් වීම. ඒකට කියනවා අම්ල භස්ම ප්‍රතික්‍රියා. මම ඔක ඉගෙනුවා ඔය පාඩම අම්ල භස්ම ලවණ කියලා මම ඉගෙනුවා. පැහැදිලිද? තාප අවශෝෂක ප්‍රතික්‍රියා තමයි ඕනෑම කෙනෙක්ගේ තාප වියෝජනය. ඇත්තනම සාමාන්‍ය පෙළ තියෙන දඩම තාප වියෝජනය තමයි කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට් සොලිඩ් කියන එක රත් කෙරුවොත්
කැල්සියම් ඔක්සයිඩ් සොලිඩ් එක කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. ඕක තමයි සාමාන්‍ය පෙළ තියෙන දඩම තාපියෝජ. ඊට පස්සේ ප්‍රභා සංශ්ලේෂණය තාප අවශෝෂකයි. ප්‍රභා සංශ්ලේෂණය. ඊට පස්සේ යූරියා ජලයේ දිය කිරීම. යූරියා කියන්නේ පොහොර. ගාමීය ළමයි ඉන්නවා නම් දන්නවා. යූරියා වතුර දිය කිරුවම අත කූල් වෙනවා. ඔන්න ඔය ටික මතක තියාගන්නවා නම් ඔයාලට මේක පුළුවන් වෙයි. පැහැදිලිද? ඒතර මෙන්න මේ විදිස පාඩම් 3ක් ඉවරයි. වෙලාවත් මම බලන්නම් ඒකම පාඩම් 3 මිශ්‍රණ පාඩම ඉවරයි. ඊට පස්සේ ඊළඟට තාප විපර්යාසයේ මැනීම පාඩම ඉවරයි. හයිඩ්‍රෝකාබන පාඩම ඉවරයි. තාප විපර්යාසයේ මැනීම, හයිඩ්‍රෝකාබන, තරංග හා ඒවා යෙදීම ඉවරයි. ඉතුරු මිශ්‍රණ විතරයි. පැහැදිලිද? රයිට්. ඔය දක්වා වීඩියෝස් ටික මම වීඩියෝ එක පොඩි වෙලාවකට නවත්තන්නම්. ඉදිරි වැඩවලට